අද වයින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2020 පළමු වාර පරීක්ෂණයේ පේපරේ මේක සාකච්ඡා කරනවා. මේකේ සාකච්ඡාවේදී ඔයාලට පුළුවන් මේ පේපර් ඊටක්ස්ලාවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම පුළුවන් වුණොත් මේ පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඔයාලා මේ පේපරේ අරගෙන ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ පේපරේ තමන්ට තියෙන දැනුමින් තමන්ට පුළුවන් විදිහකට මේ පේපරේ තියෙන ප්‍රශ්න ටික කරන්න. ඒතර ප්‍රශ්න ටික කරලා ඊට පස්සේ මම මේ කරන සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න මේ සාකච්ඡාවේදී අල්ප දැනුමක් තියෙන කෙනෙකුට උනත් මේ පාර මේ සාමාන්‍ය පෙළට යන ගමනේ ඉස්සෙල්ලාම හම්බෙන මේ විභාගයේ පළමු වාර පරීක්ෂණය අන්නේ පළමු වාර පරීක්ෂණය ඉතාම සාර්ථක විදිහට ඉගෙනගෙන තිබුණත් නැතත් එහෙන් මෙහෙන් චුට්ටක් ඇහිඳගෙන ඉන්න කෙනෙකුට උනත් මේක හරියට සාකච්ඡා කරගන්න පුළුවන් විදිහට අද මේක සාකච්ඡා කරනවා. හරි. අපි වැඩි කතා නැතුව මේක බලාගෙන යමු. පළවෙනි ප්‍රශ්න වල දැන් පේපරේ තියෙනවා නම් පේපරේ බලන්න මේක ස්ටොප් කරලා පුළුවන් කෙනෙකුට පේපරේ අරගෙන පේපරේ කරලා ඊට පස්සේ මෙතන ඉඳන් කන්ටිනියු කරගෙන යන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා 3.8 වර්ගයේ සමානයි 14.449. වර්ගමූල 14 අගය වඩාත් ආසන්න පළමු දශම ස්ථාන සොයන්න. මේ වගේ ගාණක් අනිවාර්යෙන්ම එනවා. මොකද හේතුව සාමාන්‍ය පෙළට මේ පාඩමින් ගාණක් දානවා. සාමාන්‍ය පෙළට මේ පාඩමින් ගාණක් දානවා කියන්නේ මේ ඒක නිසා තමයි මේ 11 වසරින් ඉඳන් මේක 10 වසරින් නම් යනවා. මේ වගේ ප්‍රශ්නයක්. ඒ නිසා මේකත් කරගෙන යන්නේ කොහොමද 195ක්ම මේ වගේ ප්‍රශ්නයක් එනවා. හරි. බලමු මේකට අදාළ තියරි කොටස. මම උදාහරණයක් කියන්නම් මෙහෙම. අපිට කියනවා අපි හිතමු 20 වර්ගමූලය සොයලා දෙන්න. මේ විදිහට කිව්වොත් අපි කරන්නේ මේ පාඩමේදී මේ 20ට වඩා අඩුවෙන් ඉන්න වර්ග සංඛ්‍යාව ලියනවා. 20ට වඩා අඩුවෙන් ඉන්න වර්ග සංඛ්‍යාව කවුද? 20ට වඩා අඩුවෙන් ඉන්නවා 16. 20ට වඩා වැඩියෙන් ඉන්න වර්ග සංඛ්‍යාව කවුද? ඒක තමයි 25. ඊට පස්සේ අපි කරන්නේ මේකේ මූල දෙකක් ලියා ගන්නවා පල්ලෙහා. 25 මූලය 5යි. මේකේ තියෙන වර්ගමූල අරපාඩම් තියෙන්න ඕනේ. යම්කිසි සංඛ්‍යාවක් දුන්නාම දෙපැත්තේ ඉන්න වර්ග සංඛ්‍යා දෙක දැනගන්න. ඒතර වර්ග සංඛ්‍යා ටික කඩපාඩමින් මතක තියාගෙන ඉන්නේ කොහොමදයි සාමාන්‍යයෙන් 25ට විතර වගේ යනකම් 25 625යි අන්න ඒ වගේ වෙනකම්වත් පාඩම් කරන් ඉන්න. ඒතර 16 වර්ගමූලය එතකොට 4යි. දැන් අපිට මේ පාඩමේදී කියලා දෙනවා මෙහෙම. මේ 4යි 5යි ආවනම් 16 4 ආවනම් 25යි 5 ආවනම් මේ 20 16යි 25යි මැද ඉන්න 20 වර්ගමූලය මේ 4යි 5යි මැද ඉන්න සංඛ්‍යාවක් වෙන්න ඕනේ. ඒතර කවුද 4යි 5යි මැද ඉන්නේ? 4යි 5යි මැද ඉන්නවා 4.1. ඊට පස්සේ 4.2. දශම ස්ථානයකට බලන්න ගියොත් මේ කට්ටිය ඉන්නවා. ඔහොම ගිහිල්ලා හරි මැදම වාගේ ඉන්නවා 4.5. ඊට පස්සේ ඔය විදිහට ගිහිල්ලා මෙතෙන්ට යද්දි 4.9. ඊට පස්සේ තමයි 5 එන්නේ. ඒතර අපි උපකල්පනයක් කරනවා මෙහෙම. 16 ඉඳන් 20ට තියෙනවා සාමාන්‍යයෙන් මෙතන තියෙනවා 4ක දුරක්. මෙතන තියෙනවා 5ක දුරක්. එතකොට ගොඩාම මේ 4.5 හරි ඒ කියන්නේ හරි මැද වාගේ ඉන්නේ චූට්ටක් 16 පැත්තට බර වෙන්නේ මේ 20. ඒ නිසා අපිට මේකෙදි 4.5 වෙන්නත් පුළුවන් ඊට අඩුවෙන් ඉන්න 4.4 වෙන්නත් පුළුවන්. ඉතින් අපි ওই පාඩමේදී කරනවා ඒ කට්ටිය වැඩි කර බලනවා. 4.4 වැඩි කරලා බලනවා 4.4. දැන් මම මේක වේගෙන් වැඩි කරනවා. 4 වරක් 4 16 6 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 4 16 1යි 17යි. 4 වරක් 4 16 6 දැම්ම එකක් ඉතුරුයි. 4 වරක් 4 16 1යි 17යි. ඊට පස්සේ මේක ඔන්න පල්ලෙහාට එකතු කරනවා. 6යි 13න් 3 දැම්ම එකක් ඉතුරුයි. 1යි 2යි 1යි 7යි 9යි මේක 1යි. දශම ස්ථානයකට පස්සේ මෙතන ඉලක්කම් ඉන්නවා. මෙතන දශම ස්ථානයකට පස්සේ ඉලක්කමක් ඉන්නවා. ඔක්කොම ඉලක්කම් ගාන 2යි. ඒ ඉලක්කම් ගාන 2ක් ඉන්න නිසා මෙතනින්නුත් ඉලක්කම් 2ක් දශම ස්ථානයට පස්සේ තියෙනවා. ඒතර අපිට එනවා 19.36. ඒතර 20 ආවේ නැහැ. 20 එන්නේ නැතුව 19.36ක් ආවා. ඒතර 19.36ක් කියලා කියන්නේ මේක 36 කියලා හිතමුකෝ. 36 37 38 ඔහොම ගිහිල්ලා 50 ගණන් 60 ගණන් 70 ගණන් 80 ගණන් ඔහොම ගිහිල්ලා 100 වෙන්න ඕනේ. මෙතන 20 හැදෙන්න. ඒතර මෙතන ඉඳන් අපි තියෙන දුර බැලුවොත් එහෙම මේ 20ට 36ක් ඉන්නවා කියලා කියන්නේ දශම ස්ථාන 64ක දුරක් තියෙනවා මෙයාට. ඊට පස්සේ අපි බලනවා මෙහෙම. 4.5 වැඩි කරලා බලනවා 4.5. එතකොට මෙතනදී මම මේ 4.4 වැඩි කරලා බලද්දි 20ට අඩු කෙනෙක් ආපු නිසායි ඊට එහා පැත්තේ ඉන්න 4.5 වැඩි කරලා බලන්න තීරණය කරේ. බැරි වෙලාවකත් මේකෙන් වැඩි කරද්දි 20 පාස් කරලා උත්තරයක් ආවා නම් මම මේක වැඩි කරන්නේ 4.3. හරි. එතකොට මේක වැඩි කරලා බලනකොට 5 වරක් 5න් පහ දැම්මා 2ක් ඉතුරුයි. 4 වරක් 5 20යි 2යි 22යි. 4 වරක් 5 20න් බිංදුව දැම්මා 2ක් ඉතුරුයි. 4 වරක් 4 16යි 2යි 18යි. වැඩි කරන්නේ ඔයාලා වැඩි කරගන්න පුළුවන් නේ. ඒතර තමයි මේක 5යි
2යි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. මෙතෙන්ට ගත්තා 2යි. 20 පහු කරලා 0.25ක් ගිහිල්ලා. 0.25ක් ගිහිල්ලා. එතකොට මේකට තියෙන්නේ මේ 20ට වඩා 25ක දුරකින්. මෙයා ඉන්නේ 20ට වැඩි 64ක දුරකින් දශම. ඒ නිසා වඩාත්ම ආසන්න උත්තරයේ විදිහට අපි ගන්නේ 4.5. ඕක තමයි තියරිය. උගන්වන්න තියෙන නෝට් එක මේක. එතකොට මේ සම්පූර්ණ පාඩම මෙන්න මේ කොටසෙන් තමයි එක එක විදිහට කරකවල මේ පළවෙනි ප්‍රශ්න වාග්යක් අහන්නේ. දැන් අපි බලමු මේ ප්‍රශ්නේ තියෙන විදිය. මේකේ තියෙනවා දැන් මේ දැනුම හිතේ තියාගෙන මේ ප්‍රශ්නේ ගැන බලන්න. එතකොට මේක හොඳට තේරෙනවා. මේකේ තියෙනවා මෙහෙම 3.8 වර්ගය අපිට දීලා තියෙනවා 14.44 කියලා. එතකොට 3.8 වර්ගය අපිට දීලා තියෙනවා කියන එකේ තේරුම තමයි 3.8 ආපහු 3.8කින් වැඩි කරොත් අපිට උත්තරේ දීලා තියෙනවා 14.44ක් වෙනවා කියලා. අපෙන් අහන්නේ 14 වර්ගමූලය කීයද කියලා. මේ වර්ගමූලය කීයද කියලා අහනවා. එතකොට දැන් මේකේ වර්ගමූලය වඩාත් ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න. දැන් අපිට මේ අර විදිහට මෙහෙම අඩු වැඩි ගකා දාන්න දෙයක් නැහැ. එයාලා මේ දශම ස්ථානයක් වැඩි කරලා අපිට දීලා. අර මං ඉස්සලා ගානේ 4.4 වැඩි කරලා ගත්තේ. අන්න ඒ වගේ මේකේ අපිට දීලා තියෙනවා මේ එයාලා වැඩි කරලා තියෙන 3.8 වැඩි කරපුවාම 14.44ක් වෙනවා කියලා. දැන් බලපුවම 14 පන්නලා ගිය පුත්‍රයත් තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මෙයාද ළඟ මෙයාට අඩුවෙන් ඉන්න එක්කෙනෙක්ද ළඟ කියලා බලන්න. එහෙනම් මම 3.8 නෙමෙයි වැඩි කරන්නේ 3.7. මොකද 3.8 වැඩි කරන් පස්සේ 14 පහු කරලා ගිය උත්තරයක් තියෙනවා. ඒ නිසා මම ඔන්න මෙතනින් වැඩි කරලා බලනවා අපිට තියෙන්නේ මේ වැඩි කරන්න විතරයි. ඒ ගානේ අපිට තියෙන වැඩි තමයි දැන් මම මේ කරන්න හදන්නේ. 3.7 වැඩි කරනවා 3.7. එතකොට මේක එනවා 4ක් 49න් 9 දැම්මා 4ක් ඉතුරුයි 4ක් 3 21යි 21යි 4යි 25යි. ඊට පස්සේ 3 4ක් 3යි 21කින් එක දැම්මා 2ක් ඉතුරුයි 3 වරක් 3 9යි 9 2යි 11යි. ඊට පස්සේ මේක පල්ලෙහාට එකතු කරනවා 9යි 5යි 1යි 6යි 2යි 1යි 3යි මේක 1යි. අපිට ආපු උත්තරේ 13යි දශම මෙතනින් දශම ස්ථාන දෙකක් ගියන් පස්සේ මේ විදිහට දශම ස්ථාන තියන්න ඕනේ 13.69ක් ආවා 69ක් ආවා. එතකොට අපි බලනවා මෙහෙම 14ට මෙතන ඉඳන් තියෙනවා දුරක් 31ක. ඔයාලා බලන්න 100න් අඩු කරලා එකක් දැම්මම 70යි. තව 30ක් ගියපුවාම මෙතන 100 හැදිලා මෙතන 14ක් එනවා. ඒතර මෙතන තියෙන දුර 31ක දුරක්, මෙතන තියෙන දුර 44ක දුරක්. එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මෙයාට ගොඩක්ම ළඟින් ඉන්න උත්තරේ තමයි 13.7 වැඩි කරලා එන උත්තරේ. එහෙනම් අපි ලියනවා මේ 14 වර්ගමූලය කෙලින්ම සමාන නෙමෙයි ආසන්න වශයෙන් සමාන වෙනවා 3.7ට කියලා අපි තමයි ඔය විදිහට තමයි අපි උත්තරේ මේක ලියන්නේ. එතකොට මේකෙදී ඇත්තටම දැන් ඔන්න ඉස්සලා මම නෝට් එක කිව්වා මේ චුට්ට මම මේ ගාන පැහැදිලි කරන්න දීපු එකක්. අර නෝට් එක දන්න කෙනාට අර ඉස්සලා මම කියලා දුන්න නෝට් එක දන්න කෙනාට YouTube ඉන්නයිට පුළුවන් මේක සීක් කරලා ආපහු ගිහින් බලන්න. මම මේ කියලා දුන්න එක මට වේගෙන් කිව්වනේ. වේගෙන් කිව්වේ මේක ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ ෆුල් පේපර් එකක් දාන්න ගිහම සෑහෙන වෙලාවක් යනවා. ඒක නිසා තමයි මේ ටක්ටක් ගාලා මේ ටික කියාගෙන යන්නේ. ඒතර ඔයාලට තියෙන්නේ මේවා මේ තියෙන දත්ත ටික ගානේ මේ ටික තමයි ඒතන පල්ලෙන් තමන් හදන්න ඕනේ. තමන් මෙතනින් තීරණය කරගන්න ඕනේ 3.8 වැඩි කරපුවාම 14 පැනපු උත්තරයක්. එහෙනම් 3.8 වැඩි කරන් 3.9 වගේ එකකට යන්නේ නැතුව 3.7 වැඩි කරලා බලනවා මේ මෙයාට ආසන්න උත්තරයක් එනවද කියලා. ඉතින් එහෙම වැඩි කරලා බැලුවම් පස්සේ අපිට උත්තරය ආවේ 13.69ක්. ඉතින් එහෙම බලනකොට අපිට පේුණා මෙතන 69 ඉඳන් ගිහපම 31ක දුරක් තියෙන්නේ. මෙතන තියෙනවා 44ක දුරක්. එහෙනම් අපි වැඩි කරලා බලපු එකන තමයි උත්තරෙට ගැලපෙන්නේ. ඉතින් මේ පාඩම ගැන මේක හොඳට අවබෝධයක් කරගෙන ඉන්න මේ වගේ ගණන් පේපර් වලින් හොයලා නැත්නම් මේ පාඩමට ගිහිල්ලා මේ පාඩමේ තියෙන ගණන් චුට්ටක් හදන්න මේ වගේ ප්‍රශ්නයක් 199ක්ම එනවා. මේකෙන් මේ පාඩමේ ප්‍රශ්නයක්. පළවෙනි බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඉතින් මම මේ කොටස සාකච්ඡා කරන්නේ මට කලින් කියන්න බැරුණා. එතකොට ඔන්න මේ ප්‍රශ්නේ හරි ඊළඟ ප්‍රශ්නෙට යමු. රූපයේ දැක්වෙන තොරතුරු අනුව x යගේ සොයන්න. මේක අහගන්න. මෙහෙම රූපයක් දීලා තියෙනවා. මේ රූපේ මෙතන තියෙනවා 35යි. මෙතන තියෙනවා x. මෙතන තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. ඉතින් මේක පොඩි දැනුමක්.
ඇත්තටම මේ ප්‍රමේයන් වල මුලින් මුල හරියෙන් හම්බෙන ප්‍රමේයන් ටික 10 වසරේ ඉඳන් මේ ප්‍රමේයන් සෙට් එක තියෙනවා. ඒතර මේකේ අදාළ ප්‍රමේය ඔන්න මම කියනවා මෙහා ගන්න. ත්‍රිකෝණයක් තිබුණොත් ওই ත්‍රිකෝණේ පාද දෙකක් සමානව ඉන්නවා නම් ඊට ඉස්සරහින් ඉන්න ඒ කියන්නේ මේ පාදයට සම්මුඛව ඉන්න මෙහෙම මූණින් මූණ බලාගෙන ඉන්නකොට සම්මුඛව මේ පාදයට සම්මුඛව ඉන්න කෝණේ මේ පාදයට සම්මුඛව බලාගෙන ඉන්න මේ කෝණේ දෙන්න සමානයි. එතකොට මේක x කියලා ගත්තොත් මේක x මෙතන 50යි කියලා ගත්තොත් මෙතනත් 50යි. හරි? හරි. එහෙනම් ඔය ප්‍රමේයට අනුව අපිට පුළුවන් වෙන්න මේකේ මේ දෙන්න සමානයි නම් ඊට සම්මුඛව ඉන්න කෝණ දෙක සමානයි. එහෙනම් අපි ගිහින් පේපරේම දානවා මෙතන 35යි නම් මෙතන 35යි කියලා පේපරේම ලියනවා. පේපරේ ඇඳලා තියෙන රූපෙම ওই විදිහට දානවා. ඉතින් මේ ප්‍රමේය හොඳට මතක තියාගන්න මේ ප්‍රමේයයෙන් ගණන් දෙකක් තුනක් විතර අනිවාර්යෙන් එනවා. එකම ගානක ඇතුලේ කරකවන්න පුළුවන් නැත්නම් තව ගානක මේ ප්‍රමේය බොහෝ විට දෙනවා. ඉතින් මේ ප්‍රමේයයෙන් ගානක් එනවාමයි කියලා කියන්න පුළුවන්. මේ ප්‍රමේය අදාළ කරගෙන. මේ ප්‍රමේයයි තව ප්‍රමේයන් ටිකක් කලව මේ දාලා මේ ගානක් එනවා. ඒක නිසා දැම්මම කටපාඩම් කරගෙන මතක තියාගන්න. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ වෙන කෝණ දෙක සමානයි. හරි මේ කාර්යය හරි වැදගත්. එතකොට ඔයාලට මේක කටපාඩම් කරන්න මේ පළවෙනි පේපරේට ප්‍රමේය කටපාඩම් කිරීමක් අවශ්‍ය නැහැ. ප්‍රමේය වෙන්නේ මොකද්ද කියලා ටක් ගාලා කියන්න පුළුවන් නම් ඒකට. ඉතින් ඒක නිසා ප්‍රමේය කටපාඩමින් තියාගන්න දෙවෙනි පේපරේට පළවෙනි පේපරේට එහෙම අවශ්‍ය නැහැ. පළවෙනි පේපරේට මේ ප්‍රමේය වෙන්නේ මොකද්ද කියන સિદ્ધාන්තයේ හිතේ තිබුණා නම් ඇති. හරි. දැන් එතකොට ඔන්න ඒක ප්‍රමේයක් විදිහට ඔයාලා මතක තියාගත්තා. දැන් ඔන්න ඊට පස්සේ මෙතනින් බලුවා මේක 35යි එහෙනම් මේකත් 35යි. ඊට පස්සේ x හොයාගන්න තව ප්‍රමේයක් එනවා. තව ඊළඟ ප්‍රමේය තමයි මේකට ඕන වෙන අනිත් ප්‍රමේය තමයි ත්‍රිකෝණයක අපි දන්නවා ඇතුලේ කෝණ තුනේ එකතුව 180ක් හදනවා. ඕනම ත්‍රිකෝණයක මොන විදිහේ ත්‍රිකෝණයක් දුන්නත් ඒ හැම ත්‍රිකෝණයකම කෝණ තුනේ එකතුව 180ක් හැදෙනවා. අන්න ඒක මෙතෙන්ට දාලා මෙතන තියෙන x හොයාගන්න. ඉතින් සමීකරණ දැනුමක් ඕන වෙනවා. ඔන්න බලන්න. මම ලියනවා මෙහෙම 35 එකතු කිරීම මේ 35 අර 35ත් එකතු කිරීම මෙතන ඉන්න x තුන් දෙනාගේම එකතුව සමාන වෙන්න ඕනේ 180ට. මොන මම සමීකරණයක් විදිහට ඒක ලිව්වා. ඉතින් අපිට පුළුවන් මේ එකම જાතියේ විච්ච 35යි මේ 35යි එක ගොඩකට දාලා උස්සන් එහා පැත්තෙන් තියෙනවා. ඒතර මේ පැත්තේ ඉතුරු වෙනවා x සමානයි 180 මෙතනින් ඉන්නවා මේ පැත්තේ හිටපු 180 සමාන කිරීමෙන් එහා පැත්තේ තිබ්බ 180 මෙතන ඉන්නේ මේ x මේ දෙන්න එක ගොඩකට දාලා උස්සලාකින් එහා පැත්තෙන් තියද්දි මේ දෙන්න එක ගොඩකට දාද්දිම උත්තරේ 70යි. මම ඒක ලියන්නේ ටක් ගාලා කෙටි කරලා මේ ලියන්නේ. ඒ 70 එහා පැත්තට යද්දි ඍණ 70යි. හරි. මෙතන මම නිකන් ලියුවොත් මේ දෙන්න එකතු වෙන්නේ 70යි. ඊට පස්සේ ධන x ඔහොම ඉන්නේ. මෙන්න මේ ආපු 70 තමයි මම උස්සන්ගෙන් එහා පැත්තෙන් තියලා තියෙන එකපාරින්. එහෙම ටිකක් ෂෝට් කරන්න. මොකද බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පළවෙනි පියවරයි අවසාන උත්තරේ විතරයි. ඒකට මැද තියෙන සුළු කිරීම ඔයාලට කැමති විදිහකට ඕන විදිහකට දාලා සුළු කරන්න පුළුවන් සුළු කරන ක්‍රමයකට. ඒක නිසා මේකේ තියෙන මෙන්න මේ මැද කරන තමන්ගේ වැඩේ තමන්ට ඕන විදිහට කරගන්න පුළුවන්. තමන්ට ඕන විදිහට කියන්නේ වැරදි විදිහට හදන්න නෙමෙයි. තමන් මේ ගණිත නියමයන් වලට දාලා තව එක දිග්ගස්ස එහෙම හදන්න පුළුවන්. බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පළවෙනි ලියවිල්ලයි අවසාන ගන්න උත්තරේ. ඊට පස්සේ මේක අඩු කරපුවාම අපිට එනවා x සමානයි 110යි. 110යි. හරි. එතකොට මේක බලාගෙන හදන්න ක්‍රමයන් දෙකක් කිව්වා. ක්‍රමයන් දෙක හොඳට මතක තියාගන්න. මේ පේපරෙන්ම ක්‍රමයන් දෙක ඉවරයක් කරලා දාන්න. ආයේ ඊළඟ පේපර් එකකට යන්න තියන්න එපා. ක්‍රමයන් දෙකක් කිව්වා. මේ පේපර් සාකච්ඡාවේදී කිසිම දැනුමක් නැති මේ ලෝකෙ කියන්නේ සාමාන්‍ය පොඩි දැනුමක් තියෙන කෙනෙකුට උනත් මේ කරන විදිහට සාකච්ඡා කරගෙන ඉඳිත් මේක කරගන්න පුළුවන්. මේ සැරිනම් වාර විභාගයෙන් සාමාන්‍ය වලට තියෙන ලකුණු 5ක් 10ක් නම් නැත්නම් 20ක් 30ක් වගේ නම් 50ක් 60ක් තියෙනවා නම් Taman ලොකු ගැම්මකින් ඉස්සරහට යන්න පුළුවන් මේ වගේ පේපරයක් සාකච්ඡාවක් බලලා ගියා. ඒක නිසා දැම්ම කටපාඩම් කරන්න කොලයක් අරගෙන මේ පෑනල් කොලයක අරගෙන දැම්මම ලියා ගන්න ක්‍රමය. ඔන්න මම කියන්නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමාන වේ පළවෙනි ප්‍රමේය. වේගය වැඩි නම් ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්. දෙවෙනි එක ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි. මේ දෙක තමයි මේකට ඕන උනේ. හරි. ඊළඟට තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගාන කියනවා මෙහෙම එකක්. පරිධි 44ක් cm වන වෘත්තාකාර ආස්තරයකින් අංශක අනුක කේන්ද්‍රීය ඛණ්ඩයක් කපා ඉවත් කළ කොටසක් රූපයේ දැක්වේ.
එහි AB චාප දිග සොයන්න. අර සූත්‍රය ඉගෙනගෙන 360 තීට 25R දදා හදලා ඔහේ දැනුමක් නැතුව හදුපයිට ඒ අය මේකට දාන්න යනවා ඒක. මේක නිකන් සරල ගානක් ශිෂ්‍යත් ළමයෙක් වුණත් හදන්න පුළුවන්. මේ බලන්න ඔන්න කියන දේ. මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවලු. මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙතන අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒතර මේ අංශක 90 කේන්ද්‍රික ඛණ්ඩය මෙහෙම තියෙනවා. පරිධිය 44ක් වන වෘත්තාස්ත්‍රයක මෙන්න මෙහෙම මේ වෘත්තය මෙහෙම තිබිලා තියෙනවා. ඒ සම්පූර්ණම මේ වෘත්තයේ මේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ වෘත්තේ වටේ දිග 44යි. ඉතින් 44කින් අංශක 90ක කෑල්ලක් කපලා ගන්න. මේ ඇඳ රූපය දුන්නාට කමන්නේ වර්ත තේරෙන අංශක 90 කෑල්ල කැපුවා කියලා කියන්නේ හරියටම වෘත්තෙන් 4න් එකක් කපලා අරගෙන. ඉතින් අපෙන් අහනවා මෙන්න මෙතනින් නම් මෙතෙන්ට දිග. කිසිම දෙයක් ඕනේ මේ ඔක්කොම 44 නම් මෙතනින් නම් මෙතෙන්ට තියෙන දිග කියලා කියන්නේ මේ 44න් 4න් පංගුව. ආයෙත් මේක සූත්‍රද දානම්මනම් කළා කිසි දෙයක් කරන්නේ නැහැ. හොඳ ගණන් ඒවා. ඒවා නියම ගණන් ඒ වගේ ගණන් තමයි දෙන්න ඕනේ. මේ වයින් පළාත් දෙපාර්තමේන්තුවේ පේපර් එකක් මම ගත්තෙත් අනිත් පළාත් වලට සාපේක්ෂව හරිම අර සාමාන්‍ය පෙළ මට්ටමට සාමාන්‍ය පෙළට යන ළමයෙකුට ඒ සාමාන්‍ය පෙළ පේපරේ විදිහටම වාර විභාග ගානට හදනවා. මේ පේපර් වල ආකෘතිය. අතන මේක මෑත කාලේදී වයින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කරන හොඳ වැඩක් ඒක. සාමාන්‍ය පෙළ පේපරේ වගේමයි ඒ අදාළ වාර විභාගෙට ඒ හදන පේපරේ. සාමාන්‍ය පෙළ පේපරේ වගේම ඊට අදාළව ඒ පළවෙනි වාරයට අදාළව දැනුම මට්ටමින් මේ පේපරේ හදනවා. ඉතින් මේවයි ගණන් හරි හොඳයි. මේ ගණන් වලට ආස වෙන්න දැන් මොකද මේ සම්පූර්ණ 360න් තීට දදා හදන්න ඕනේ. මේක හරියට මොලයක් ඇතුව ඉගෙන ගත්ත ළමයි නම් සිහි බුද්ධියෙන් ඉගෙන ගත්තා නම් සිහි බුද්ධිය මොලයක් කියනවනේ හැමෝටම සිහි බුද්ධියකින් ඉගෙන ගත්තා නම් මේ ගාන කියවද්දිම තේරෙනවා සම්පූර්ණම මේක 44යි නම් ඒකෙන් 4න් පංගුවක් නේද මේ කියන්නේ. එහෙනම් මේක මෙච්චරයි කියලා. ඒකට ඉතින් අපිට ඔක කරන්න තියෙන්නේ මේ 44 බෙදනවා 4න් කැපිලා ගිවම උත්තරේ 11යි. ඒතර මේ වගේ මොනවද දාන්න ඕනේ ඒකක සෙන්ටිමීටර්. ඒව අනිවාර්යයෙන් මතක් කරලා ඒකක දාන්න. කඩුවටද කොස්සටද මොනවද ඒව කියලා දාන්න ඕනේ. හරි. තුන්වෙනි ගානත් හරි ඊළඟට හතරවෙනි ගාන බලන්න. තියෙනවා දර්ශක අංකණයෙන් ලියන්න. දර්ශක අංකණයෙන් ලියන්න ඉස්සෙල්ලා ඕන මම දර්ශක පාඩම චුට්ටක් මතක් කරනවා. දැන් ඕකෙදි තියෙනවා මෙහෙම. 2 3වෙනි බලය කියන්නේ උත්තරේ 8යි. හරි. 2 3වෙනි බලය කියන්නේ මොකද්ද? 2 3වෙනි බලය කියන්නේ 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. දෙකම 3 පාරක් වැඩි කරලා. එතකොට දෙවරක් 3 නෙමෙයි. ගොඩක් ළමයි එහෙම ගන්නේ දෙවරක් 3 කියලා. එහෙම නෙමෙයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2. එතකොට දෙවරක් 2 4යි 4 ඒවා 2ක් 8යි. එහෙම තමයි මේ තියෙන්නේ. මේකට අපි කියනවා දර්ශක ආකාරය. දර්ශක ආකාරයෙන් ලියලා තියෙන්නේ. දර්ශකවල මේ උඩ ඉන්න බලයට අපි කියනවා දර්ශකය. අපි උඩ ඉන්න කෙනාට කියනවා දර්ශකය. මේකට තමයි කියන්නේ ලඝු ගණකය. මේ යටින් ඉන්න කෙනාට අපි කියන්නේ පාදය. මේක තමයි පිළිතුර. ඉතින් අපි මේ ලඝු ප්‍රකාශනයකින් කරන්නේ අපි වෙන්න මේ උඩ ඉන්න කෙනා තනි කරනවා පැත්තක. දැන් මේකේ කවුද තනි වෙලා ඉන්නේ? මේකේ තනි වෙලා ඉන්නේ 8. 8 තමයි පැත්තක තනියෙන් උක්ත වෙලා ඉන්නවා. අපි උක්ත වෙනවා කියනවා. උක්ත වෙලා ඉන්නේ පැත්තක තනි වෙලා ඉන්නේ 8. එතකොට මේ පැත්තේ තනි වෙලා මේ විතර දෙන්නෙක් ඉන්නවා. මේකෙන් මේ තුනේ ඉලක්කම තනි කරන්න ක්‍රමයක් නැහැ. එහාට අරන් ගිහිල්ලා මෙහාට අරන් ගිහිල්ලා ಗುಣ කිරීම බෙදීම විදියට අඩු කිරීම මේ එකතු කිරීම විදියට එහෙම කරන්න බෑ මේ දර්ශකයක් විදියට ඉන්නගෙන. ඒ නිසා තමයි වාක්‍යයක් ලියලා මේක මේ තුන තනි කරන්න තමයි මේ ලඝු කියන එක ලියන්නේ. ඉතින් ඔන්න මම ලියනවා මෙහෙම. ඒක ලියන හැටි මම මේකට දාලා කියන්නම් ලොග් ලඝු. එහා පැත්තෙන් දාන්න ඕනේ 3. එයා මතක තියාගන්න. අර දර්ශකයේ තමයි එහා මේ සමාන කිරීමෙන් එහා පැත්තේ ඉන්නේ. ලඝු ප්‍රකාශනයේ දර්ශකයේ තමයි එහා පැත්තේ ඉන්නේ. ඒක මතක තියාගත්තා නම් අනිත් ඒවා ටක් ගාලා ලියන්න පුළුවන්. එහා පැත්තේ ඉන්නේ දර්ශකය කියලා මතක තියාගන්න ඕනේ. ඒ ඇති. එහා පැත්තේ ඉන්නේ දර්ශකය කියලා මතක තියාගන්න. අර උඩ ඉන්න බලය එක්කෙනා තමයි එහා පැත්තේ ඉන්නේ කියලා මතක තියාගත්තා නම් අනිත් ඒවා ගලපලා ලියන්න පුළුවන්. මොකද මේකේ පාදය තමයි මේ යටින් ඉන්නේ. මේව මතක තියෙනවා. මේව දර්ශකය මේක පාදය මේක පිළිතුර. පාදේ අපි මේකේ දාන්නේ යටින්. අපේ කකුල තියෙන යටින්නේ. ඒ අර්ථයෙන් වාගේ පාදේ දානවා යටින් වෙන්න මෙතනින් 2යි කියලා. මේ පාදේ තමයි දාන්නේ. ඒතර දර්ශකයේ එහා පැත්තේ ඉන්නේ කියලා මතක තියාගත්ත කෙනෙකුට තියෙන chance එක පාදේ ඉන්නේ යටින් කියලා දැම්මහම මෙතෙන්ට එන්නේ කෙනා කවුද කියලා කියන්න පුළුවන්.
ඒතර මෙතෙන් තියෙන්නේ 8. හරිනේ. පිළිතුර 8 පාදයේ තමයි මේ යටින් ඉන්නේ. ඊළඟට 3 බලය දර්ශකයේ ලඝු ගණකයේ තමයි මේ හැ පැත්තෙන් ඉන්නේ. හරි තවත් එකක් මම මේ විදිහටම ලියනවා මෙන්න මෙහෙම. අපි හිතමු 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලය කියන්නේ 100යි. 10 වරක් 10 100යි. මේක ලිව්වොත් එහෙම ලඝු ආකාරයට ලඝු දෙවෙනි බලය කියන එක ඔන්න මම දානවා සමාන කිරීමෙන් එහා පැත්තේ. පාදයේ 10යි ඒක ලියනවා මෙන්න මේ යටින්. පිළිතුර 100යි ඒක තමයි එතකොට මෙතෙන්ට ඉතිරි වෙන්නේ. ඔන්න දර්ශක එකක් ලඝු ආකාරයට ලිව්වා. එතකොට මේක ආකාරයට ලියනවා නම් ඔන්න මම මෙතන මකලා බලනවා ඉස්සෙල්ලා මෙහෙම පාදයේ කීයද ගෙනක් කියලා මෙතනින් ගෙනක් තියෙනවා හරි 10යි. එහා පැත්තෙන් ලඝු ගණකේ උසලා ගෙනත් මෙතනින් තියෙනවා 2යි. ඊට පස්සේ මෙතන පිළිතුරුනේ 100යි. ඉතින් ඉතුරු එක්කෙනා යන ඒක දානවා මෙතනින් 100යි. හරි? හරි. ඔතනදී තව ඔන්න කතාවක් කියනවා අහගන්න. මේ 10 පාදයෙන් විතරක් තිබුණොත් 10 පාදයෙන් විතරයි මම මේ කියන්න යන දේ 10 පාදයෙන් තිබුණොත් මේ ඕ අකුර ලොක් කරලා ලියන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම 10 ලියන්නෙත් නැහැ. ඒක ලියනවා මෙහෙම. LG පාදේ ලියන්නේ 10යි කියලා කෙලින්ම ඉතුරු සෙට් එක විතරක් ලියලා දානවා. 100 සමානයි 2. මෙහෙම එකක් දැක්කොත් කොහේ හරි තැනකදී මතක තියාගන්න මේකේ ඉඳලා තියෙන්නේ 10 පාදයට. ඒ 10ට මේ ඕ අකුර කපලා අයින් කරලා දාලා තියෙන්නේ කියලා මතක තියාගන්න. එහෙම මතක තියාගන්න. හරි? එතකොට මෙතනින් ඕ අකුර මෙතනින් 10ට අයින් කරලා තියෙන්නේ. එතකොට මේ වගේ එකක් ෂෝට් කෙලින් කෙටියෙන් ලියා ගන්නවා මෙන්න මේ විදිහට. මොකද ගොඩාක් ගණන් ගණිතයේදී 10 පාදයෙන් තමයි හදන්නේ. අනිත් පාදවලින් නෙමෙයි. ඉතින් 10 පාදයෙන් හදන නිසා බහුතරයක්ම ලෝකයේ විවිධ ගණන් 10 පාදයෙන් හදන නිසා ඒකේ 10 මේ වගේ ලීලා ඉන්නේ කියම එපා වෙනවනේ. ටට්ටක් ගාලා ලියලා දාන්න. ඒක රේඛීයව ලියලා දාන්න ලේසියිනේ මේක. මේ යට කෑලි ලීලියා ඉන්න ඕනේ නැහැ. ආන් ඒකෙන් හින්දා තමයි මේ ක්‍රමේ බිහි වෙලා තියෙන්නේ. ඉතින් මේක කෙටි ක්‍රමයක්. ඒතර දැනගන්න ඕනේ. මෙහෙම ලිව්වොත් අනිවාර්යෙන් මෙන්න මේ විදිහට තමයි මෙයා ඉඳලා තියෙන්නේ. හරි. දැන් ඊට පස්සේ මම ඔන්න මෙයාව මේ වගේ එකක් තිබුණොත් මම මෙයාව පොඩ්ඩක් මගලා අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරන්නේ. එහෙනම් මේක ලියමු. ලඝු 100 සමානයි 2. හරි. ඉස්සෙල්ලා සාකච්ඡා කරන්න කියලා කිව්වේ මේක ඉස්සෙල්ලා මම මේ විදිහට ලිව්වනේ. දැන් මම මෙහෙම තිබුණොත් ඒක කොහොමද ලියන්නේ? බලනවා ඕව අකුර 10 නැහැ. එහෙනම් අනිවාර්යෙන් මේක ඉඳලා තියෙන්නේ 10 පාද. 10යි කියලා ලියුවා. ඊට පස්සේ බලනවා බලය එන්නේ එහා පැත්තෙන් කිව්වනේ. යාව 2. 2 අරන් මෙතනින් තියෙනවා. ඊට පස්සේ 100 තමයි පිළිතුර. එහෙනම් 100 ඉන්න ඕනේ මෙතනින්. හරිනේ? ඔන්න ඔය විදිහට ලඝු ප්‍රකාශනයක් මතක තියාගන්න. මේකේ ගොඩාක් දුරටම අහන්නේ මේ වගේ දර්ශක එකක් ලඝු කරන්න ලඝු එකක් දර්ශක කරන්න. එක්ක දර්ශක එකක් ලඝු කරන්න නැත්නම් ලඝු එකක් දර්ශක කරන්න. ඒ නිසා හරිම ලේසි. මේව නිකන් 6 වසර ගණන් වගේ ටට්ටක් ගාලා මේ දැනගෙන හිටියනම් ඇති. දැන් මෙතනදී මම හොඳට මතක තියාගන්න මේ 3 වෙනි ගාන ඉස්සෙල්ලා කිව්ව ගානේ 360න් θ25r දාලා හදන්න තියෙන ගණන් එනවා. මේ වගේ නිකන් මේ ෂෝට් ගණන් එන්නේ නැහැ. ඉතින් මම ඒක කිව්වේ නැහැ ඒ ගැන. මේක දිග්ගැස්සෙන හින්දා. තව ඉදිරියේදී මම පේපර් දාන්න බලාපොරොත්තු වෙනවා. ඒ පේපර් වලදී මම කියන්නම් 360න් θ ගානක් આવොත් තව මේක ඇතුළෙත් ඇති. අපි සම්පූර්ණ ෆුල් පේපර් එකම සාකච්ඡා කරනවා. ඒ ෆුල් පේපර් එකේම කොහේ හරි තැනකදී හම්බුනහම මම ඊට අදාළ සිද්ධාන්ත කියනවා. දැන් අපි මේ කියන්නේ ඒ ගානට අදාළව ඕන වෙන තියරිය. සහ ඊට වඩා චුට්ටක් වැඩිපුර වගේ කියලා දීදී තමයි මේ කරන්නේ. ඒතර පාඩම් ඔක්කොම නිකන් කරගෙන ගියා වගේ උඩින් පල්ලේ. මේ ක්‍රමය හොඳයි. මේ ක්‍රමය කරලා ඔයාලා ලකුණු ප්‍රමාණය සාමාන්‍යයෙන් ටිකක් වැඩි කරගන්න. 10ක් 15ක් ගන්න කෙනෙක් 40කට 50කට යන්න. එහෙම පුළුවන්. මේ පේපරේම 3-4 පාරක් කරලා ගියත් එහෙම ගන්න පුළුවන්. මොකද මේ සිද්ධාන්ත හොඳට හිතට යන නිසා. එහෙම කරලා ගියන් පස්සේ ඔයාලට පුළුවන් ඊට පස්සේ හොඳට මොකද්ද තියරිය කියලා බලලා සම්පූර්ණ පාඩම යන ටියුෂන් ගුරුවරයෙක්ගෙන් හරි නැත්නම් ඉස්කෝලේ ඉන්න ගුරුවරයෙක්ගෙන් හරි අහගෙන දැනගන්න. ඒ උගන්වන වෙලාවක දැනගන්න. ඉස්සරහට මමත් පුළුවන් පාඩම් කරලා දානවා. ඉතින් ඒ වෙනකොට එහෙම බැරි වුණොත් ඊට කලින් ඔයාලා හරි විදිහට අහලා දැනගන්න පුළුවන්. හරි. ඊළඟ ගානට ඒකේ තියෙනවා මෙහෙම පස්වෙනි ගාන. පෙට්ටියක එකම තරමේ කාඩ්පත් 15ක් ඇත. ඉන් 9ක් රතු පාට වන අතර ඉතිරි ඒවා නිල් පාටය. සමන් මෙම පෙට්ටියෙන් අහමු ලෙස ගත් කාඩ්පත නිල් පාට එකක් වීමේ සම්භාවිතාව සොයන්න. පෙට්ටියක් තියෙනවලු. හරි. මෙහෙම බොක්ස් එකක් තියෙනවා. මේ බොක්ස් එකේ තියෙනවා කාඩ්.
එකම තරමේ කාඩ්පත් 15ක් තියෙනවා. හරි? කාඩ්පත් තියෙනවා 15ක්. ඉන් 9ක් රතු පාට වන අතර ඉතිරි ඒවා නිල්ය. මේකෙන් රතු වෙනවා 9ක්. ඉතිරි ඒවා නිල්. එතකොට නිල් ඒවා කීයද? 15 වෙන 9ක් ගියා. උත්තරේ 6යි. නිල් ඒවා 6යි. හරි. එතකොට නිල් පාට එකක් වීමේ සම්භාවිතාව සොයන්න කියලා අහනවා. ඉතින් සම්භාවිතාව හොයද්දී අපි සම්පූර්ණ ගානෙන් ඒ අපෙන් අහන කෙනා කීයද කියලා දානවා. දැන් සම්පූර්ණ ගාන 15යි. ඒ 15න් රතු අයගේ සම්භාවිතාව හැමොත් 15න් 9යි. නිල් අයගේ සම්භාවිතාව 15න් 6යි. තව එක සරල කරලා ලියන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට තියන්නත් පුළුවන්. ඒතර මේකේ උත්තරේ නිල් අයගේ සම්භාවිතාව කීයද කියලා අහනවා 15න් 6යි. සම්පූර්ණ ඉන්න සෙට් එකකින් ඒ අදාළ ගාන කීයද? මේ සම්භාවිතාව කියන්නේ දිග පාඩමක්. ඒ සම්භාවිතාවේ පාඩමේ රුක් සටහන් තියෙනවා, කොටු දැලක දාන්න තියෙනවා, කතිර දාන්න තියෙනවා, ලක්ෂ ලකුණු කරන්න තියෙනවා. ඒවා ඉස්සරහට අපි මේකේ දෙවෙනි කොටස් වෙනකොට අපි සාකච්ඡා කරමු. දැනට සම්භාවිතාව කියලා කියන්නේ සම්පූර්ණ කොටසෙන් මේවා කොච්චරද? අහන එක්කෙනා කී දෙනෙක්ද? ඒක තමයි සම්භාවිතාවට එන්නේ. හරි. ඊළඟට 6 වෙනි එක. විසඳන්න කියලා තියෙනවා. මේකේ සමීකරණයක් තියෙනවා. තියෙනවා ඉස්සෙල්ලාම x ඍණ 1 බෙදීම 7 සමානයි 1. දැන් මේ සමීකරණය ගත්තාම සරල සමීකරණයක්. සමීකරණ වර්ග තියෙනවා ඔන්න 3ක්. මොනවද තියෙන්නේ? සරල සමීකරණ තියෙනවා, සමගාමී සමීකරණ කියලා එකක් තියෙනවා, ඊට පස්සේ වර්ගජ සමීකරණ කියලා එකක් තියෙනවා. එතකොට අඳුර ගන්න පුළුවන් සරල සමීකරණයක් අඳුර ගන්න පුළුවන් එක જાතියක ඉංග්‍රීසි අකුරක් විතරයි ඉන්නේ. ඉංග්‍රීසි අකුරින් එක જાතියක. දැන් x නම් ඉන්නේ x විතරයි. y නම් ඉන්නේ y විතරයි ඉන්නේ. y තැන් දෙක තුනක ඉන්න පුළුවන්. දැන් මේ x උනත් මෙහෙත් තව x ඉන්න පුළුවන් මේ පද විදිහට. එකම අකුරක් නම් ඉන්නේ. තැන් දෙක තුනක ඉන්න පුළුවන්. හැබැයි ඒ જાතිය අකුර විතරයි නම් ඉන්නේ. ඒවා සරල සමීකරණ. හැබැයි ඒවට වර්ගයක් ආකාරයේ තිබුණොත් ඒවා වර්ගජ සමීකරණ යටතට යනවා. එක අකුරයි ඉන්නේ. හැබැයි ඒ වගේ වර්ග තියෙනවා. දැන් මේකේ වර්ග නැහැ. පළවෙනි බලය විතරයි ඉන්නේ. ඒ විදිහට එක අකුරක් හිටියොත් මතක තියාගන්න ඒවා සරල සමීකරණ. අකුරු දෙකක් හිටියොත් ඒවා සමගාමී විදිහට විසඳන්න ඕනේ. හරි. මේකේ විසඳද්දී සරල මේ සමීකරණ විසඳනකොට අපි දන්නවා මේ දෙන්න ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ දෙන්නව අල්ලගෙන ඉන්න ඕනේ මේ හත. ඔය සෙට් එකක්ම අල්ලගෙන ඉන්නේව පුළුවන් තරම් එහා පැත්තට ගිහින් දාලා නිදහස් කරන්න ඕනේ. දැන් මේ දෙන්නවම අල්ලන් ඉන්නව හත. මේ ඉරෙන් කියන්නේ ඉර තිබ්බේ මේ x ගාවට විතරක් නම් x විතරයි මේ හත අල්ලන් ඉන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ ඉස්සලාම ඍණ එක එහා පැත්තට ගිහින් දාලා පස්සේ හත ගිහින් දාන්න. දැන් එහෙම නෙමෙයි මේ දෙන්නවම අල්ලන් ඉන්නව හත. ඉතින් මේ දෙන්න මෙයා ගලවන්නත් බෑ. මෙයා නම් කොහොමවත් ගලවන්න එපා. අපි ඉස්සලාම සමීකරණයක කරන්නේ හොයන්න ඕනේ ඉංග්‍රීසි අකුරට ඇණයක් ගහලා එතනම තියාගන්න. හරිද? මේ පැත්තේ හිටියත් කමන්නේ. ඉංග්‍රීසි අකුරට ඇණයක් ගහලා එහෙමම තියාගන්න. එයාව හොල්ලන්නේ නැහැ. හොල්ලන්න වෙන අවස්ථා ඉන්න පුළුවන්. නමුත් එයාව ඉස්සලාම හොල්ලන්නේ නැතුව ඉන්නවා අගට එනකම්. යට හිටියෝ සමහර වෙලාවට හරස් මිනිහ දාලා හොල්ලන්න වෙන තරක් එනවා. ඒත් එතකන් ඇණයක් දාගෙන තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙයාව හොල්ලන්නේ නැති නිසා මේ දෙන්නාවෙන් එක්කෙනෙක් තමයි එහා පැත්තට ගෙනියන්නේ. ඒතර කවුද ඉස්සෙල්ලාම ගෙනියන්නේ? ඉස්සෙල්ලාම ගෙනියන්න ඕනේ. ඔය රොත්තක් අල්ලගෙන ඉන්න කට්ටිය තමයි ඉස්සෙල්ලාම ගෙනියන්න ඕනේ. එහෙම නැත්නම් බෙදීම් ගුණ කිරීම තමයි ඉස්සෙල්ලාම ගෙනියන්නේ. හරි. එතකොට ඒක ටිකක් දිග පාඩමක්. ඒක දැන් අපි මෙහෙම හිටියොත් එහෙම මේකෙදි ඉස්සෙල්ලාම 7 නෙමෙයි ගෙනියන්නේ. හරි. මේකෙදි මේ 5 තමයි ගෙනියන්නේ. x ඉන්න පදේ ඇර වෙන පද තිබුණොත් ඒ පද ගෙනියන්න ඕනේ. x ඉන්න පදේ මේක ඒ ඇර වෙන පද තිබුණොත් ඒ පද පිටින් ගෙනින්න දාන්න ඕනේ ඉස්සෙල්ලාම. දැන් මේක එහෙම නෙමෙයි x කියන පදේමයි සෙට් එක එහා පැත්තට ගිහින් දාන්න වෙන්නේ. අන්න එතකොට අපි මෙන්න මේ වගේ දෙන්නම අල්ලගෙන ඉන්න අය ඉන්නවා නම් එයාලා ටක් ගාලා එහා පැත්තට ගිහින් දාන්න. ඒතර මේක ඉස්සෙල්ලාම ගෙනියන්නේ 7. සමීකරණවල කොහොමද දෙන්නේ මූලිකම ක්‍රමය මම වෙන සමීකරණ පාඩමක් දාන්න හිතන් ඉන්නවා. ඒකෙදි සරලව කියන්න. එතකොට ඔන්න මේ මම මේ ඉන්න කට්ටිය ලිව්වා මෙහෙම බෙදීම 7 එහා පැත්තට යනවා වැඩි කිරීමක් විදිහට. ඔන්න වැඩි කිරීම 7යි. එතකොට මේක ලියන්න පුළුවන් x ඍණ 1 සමානයි 1 වරක් 7 7යි. ඊට පස්සේ x සමානයි දැන් ඍණ 1 උස්සගෙන යනවා. ඍණ 1 ගිහපම ධන එකක් වෙලා හිටිනවා. එතකොට 7ට එකතු වෙනවා 1ක්. එතකොට x සමානයි 7යි 1යි 8යි. x කියලා කියන්නේ උත්තරේ 8යි. 8යි කියන බලන්න ඉස්සෙල්ලාම 7 ගෙනිච්චා බෙදීමක් විදිහට ඉන්නේ. එහා පැත්තට ගියාම වැඩි වුණා 1 වරක් 7 7යි. ඊට පස්සේ මම ඒක ඔන්න ගිහපු විදිහ ලිව්වා. ඔයාලා මතක තියාගන්න ඉස්සරහම සමීකරණයක මෙයාව අරන් ගිහිල්ලා ඉන්න විදිහ ලියන්න බෑ. ඒතර මෙයාව සමහර ළමයි ලියනවා මෙහෙම
මෙයාව අරන් ගිහිල්ලා මේ පැත්තට ගිහින් තියෙනවා. මෙතනත් 7 ඉන්නවා. ඒ කියන්නේ මේ පියවර ලියනවා. ලියද්දි මෙතනත් ඉන්නවා 7ක්. ඒතර උන්දව ගිනිහිල්ලා නැහැ. හරි? මෙයාව නිකන් ඩබල් වෙලා නිකන් මෙයාගේ හොල්මනේ එහා පැත්තේ ඉන්නවා. එහෙම නැහැ. මෙයාව ගිනිච්චනම් ආයේ මෙතන ඉන්න විදියක් නැහැ යාව. ඊළඟ පියවරේ. මේ ගොඩක් මේ මම දැකලා තියෙනවා මේ වරද. ඒ නිසා මේ 7 එහා පැත්තට ගෙනියනකොට මෙතන නෑ යාව. ඉතින් ඉරකුත් ඕනේ නෑ. 7 ගියන් පස්සේ මේ ඉරින් ඉඳලා වැඩක් නෑනේ. මේ ඉරින්නේ මේ අල්ලගෙන හිටියේ. එයාව ගින්ද මම මේ ඉර වැඩක් නෑ. ඒතර 7 එහා පැත්තට ගියා. ඒතර එක්වරක් 7 කියලා මම ලිව්වා. ඊට පස්සේ එයාව සුළු කරලා ලිව්වා. මෙයාව කම්මැලි නැතුව ලියනවා තාම. ඊට පස්සේ ඊළඟ පස්සේ තමයි ආයි හිතන්නේ මේ ගාන ගැන. ඍණ එක ගෙනියනවා එහා පැත්තට. ඒතකොට ධන එකක් වෙනවා. බන්න ඔන්න මම ඒක ලිව්වා. ඒ ගිහිල්ලා මෙයා ගිහින් ඉන්න විදිහ ලිව්වා. මේ පැත්තේ නෑ දැන් එයාව. x විතරයි ඉන්නේ. ඍණ එක ගිහින් කියලා එහා පැත්තේ. හොඳට මතක තියාගන්න. සමීකරණ ගානක ඉස්සෙල්ලාම ගිහිල්ලා ඉන්න විදිහ ලියනවා ඊට පස්සේ සුළු කරලා දානවා. ආයේ එයා ගැන බලනවා ඉන්න ඒක එහා පැත්තට ගිහින් දැම්මන් පස්සේ ඉන්න විදිහ ලියනවා ඊට පස්සේ සුළු කරලා දානවා. දැන් ඉතින් මට තියෙන්නේ මේක ඉන්න විදිහ ලියලා තියෙනවා දැන් සුළු කරන්න. සුළු කරන්න යද්දී 7යි 1යි 8යි. ඒතර මෙතන x අකුර හැමම හිටියා. මෙතනින් උත්තරේ ගානට x සමාන 8යි කියලා ආවා. හරි. ඒකට මතක තියාගන්න ඕනේ සමීකරණයක තව දෙයක්. ධන එක්කෙනෙක් නම් එහා පැත්තට පයින්නේ එයාව ඍණ වෙනවා. ඍණ එක්කෙනෙක් නම් පයින්නේ එහා පැත්තට එයා ධන වෙනවා. හරි? සමීකරණයක තියෙන නීතිය සමාන කිරීම තමයි ඔය වැඩේ කරන්නේ. පයින් කෙනාගේ ලකුණ මාරු කරනවා. හරි? ඊළඟට ගුණ කිරීමක් හිටියානම් මේ පැත්තේ ගුණ වෙලා නම් හිටියේ එහා පැත්තටදී බෙදෙනවා. මේ පැත්තේ බෙදිලා නම් හිටියේ එහා පැත්තටදී වැඩි වෙනවා. ඔය කාරණේත් ඔන්න මතක තියාගෙන ඉන්න. මේකින් ඉදිරියට දෙන පේපර් වල වුණ සරල සමීකරණයක් આવොත් විසඳ ගන්න. මේක ගොඩක් අය බලන්නේ ඔහොම. මේක ඔහේ මේක ටක් ගාලා මේ වැඩට තාපෝ මට බෑ කියලා ඊළඟ ගණන් වලට යනවා. හරි? හරි. අපි දැන් එතකොට ගණන් 1 2 3 4 6 වෙනි ගණනට එනකන් සාකච්ඡා කරා. වෙලා යයි මේක. වෙලා ගියාට කමන්නේ. මං චුට්ටක් හදිස්සියෙන් වායු ගන්නගෙන මම ඊට ඉස්සරෝ එක උගන්නන්න. මේ පේපරේ ගොඩක් තියෙනවා වීඩියෝ එක දික් වෙන නිසා මෙහෙම කරගෙන යන්නේ. ඔයාලට පුළුවන් මේක සී කරලා ස්ටොප් කරලා YouTube භාවිත කරන නිසා ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා මේ විදිහට වැඩ කරගන්න. අදිෂ්ඨානය තියාගන්න මේ සැරේ මම පළවෙනි වාරයට යනකොට අනිවාර්යෙන් මම මේ සැරේ හොඳ ලකුණක් ගන්නවා කියලා මේ පේපර් මම මේ සාකච්ඡාව හොඳට බලාගෙන යන්න. මම මේකේ විෂය කරුණු ටික කියලා දීලා ඒ ගානට දාලා ඒවා ටික කියනවා. ඊළඟට මේකේ වීඩියෝ එක දික් වුණොත් මම මේකේ කොටස් වශයෙන් මම මේක දාන්නම් වීඩියෝ එක. එතකොට ඔයාලට පළවෙනි කොටස, දෙවෙනි කොටස, තුන්වෙනි කොටස මේ විදිහට කොටස් 10කින් හරි කමන්න එක පේපරයක් කවර් වෙනවා. හොඳට නිදහසේ නිස්කලංකව ඉඳගෙන මේ වීඩියෝ සෙට් එකම බලුවන් පස්සේ මේ සම්පූර්ණ පේපරේ ගොඩ. මේ පේපරයක් ඉවර කරා කියලා කියන්නේ දැන් මේ පළවෙනි පත්‍රය විතරයි. ඉතින් මේ පේපරයක් ඉවර කරා කියලා කියන්නේ සමස්ත ගණිතේ මම හිතන්නේ 160ක් 70ක්ම හොඳට ආවරණය වෙනවා මම මේ කියන විදිහට සාකච්ඡා කරනවා. එතකොට ඔයාලා ගණිත දැනුම ඔයාලගේ තියෙන මේ අඩුපාඩු ටික අනම්මනම් සෙට් වෙලා ඔයාලා ටිකක් ගණිත දැනුමින් ඉස්සෙනවා. ඒ ඉස්සෙනකොට තමයි අර ලකුණු ගාන එන්නේ. හොඳට මතක තියාගන්න දෙවන වාර පරීක්ෂණය අමාරුයි. 11 වසරේ අනිත් වසරවල නෙමෙයි 11 වසරේ දෙවන වාර පරීක්ෂණය හැම වෙලෙම අමාරු වෙනවා. ඒකට හේතුව තමයි ළමයින්ට පොඩ්ඩක් මේ අර විභාග බය දැනෙන්න ලකුණු ටිකක් අඩු වුණාන් පස්සේ ඊට පස්සේ ගෙවල් වලින් බයිනවා ටීචර්ස්ලා බයිනවා උනන්දු ඇති කරන්න ඒ බලාපොරොත්තුෙන් දෙවන වාර පරීක්ෂණ ටිකක් අමාරු කරනවා. පළවෙනි වාර පරීක්ෂණය නෝමල්. දෙවන වාර පරීක්ෂණය එහෙම නෑ දෙවන වාර පරීක්ෂණය අමාරු කරන සමහර තුන්වෙනි වාර පරීක්ෂණයට වඩා අමාරුයි. තුන්වෙනි වාරයේ වහන්නේ දෙවන වාරට එනකන් තේරම අහන්නේ දැන් අහන්නේ මොනවද? පළවෙනි වාර පරීක්ෂණයට අහන්නේ 10 වසරේ ඔක්කොමයි 11 වසරේ මුල් වාරේ තියෙන පාඩම් ටික. එතකොට 11 වසරේ දෙවෙනි වාරයට යනකොට 10 වසරේ ඔක්කොමයි 11 වසරේ දෙවෙනි වාරයට එනකන් තියෙන සේරම. එහෙම තමයි පේපරේ හදන්නේ. 9 වසරේ චූටි දේවල් ටිකක් දාන්න ඉඩ තියෙනවා. ඒවා ලොකුවට නෑ 10 වසරෙන් ඒ වගේ ඉදිරි පාඩම් තියෙන නිසා 10 වසරේ ඔක්කොමයි මේ සැරේ පළවෙනි වාරේ නම් තියෙන පළවෙනි වාරේ අදාළ කොටසයි විතරයි. ඒ සෙට් එකෙන් තමයි යහන්නේ. එහෙම තමයි පේපර් යන්නේ. ඊළඟට යම් මේකේ 7 වෙනි ගානට. රූපේ දැක්වෙන ABCD රොම්බසේ BD සමානයි 12යි. මම ඒක අඳින්නම්. මේ විදිහේ රොම්බසයක් තියෙනවා. මේක මේ විදිහට එකක් දීලා තියෙනවා. මෙතන D කියනවා, මෙතන B, මෙතන C.
AB AC කියන එකනත් මෙන්න මෙහෙම විකරණයක් ඇඳලා තියෙනවා. ඒතර මේකේ මෙතන x කියලා දාලා තියෙනවා. මෙතන තියෙනවා 10යි cm කියලා. මේක කියනවා රූපයේ දැක්වෙන ABCD රොම්බසේ. ඒතර මේක රොම්බසයක්. රොම්බසයක් කියලා කියන්නේ සමාන්තරාශ්‍රයක්. ඒතර සමාන්තරාශ්‍රයක අපි දැනන් ඉන්න ඕනේ මේ සමාන්තරාශ්‍ර සම්බන්ධව තියෙනවා ප්‍රමේයයක්. මේ ප්‍රමේය කාරණා ටිකක් කියනවා මෙහෙම. සම්මුඛ පාද සමානයි. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. සම්මුඛ කෝණ සමානයි. මුණින් මුණ බලාගෙන ඉන්න මෙන්න මේ වගේ කෝණ සෙට් එක සමානයි. ඊළඟට කියනවා විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා. මෙයා නිසා මෙයා මේ විකර්ණේ කැලි දෙකකට බෙදෙනවා. ඊළඟට මෙයා නිසා මෙයත් කැලි දෙකකට බෙදෙනවා. ඊළඟට වර්ගඵලය මේ එක විකර්ණය නිසා මේ වර්ගඵලය ගානට කොටස් දෙකකට බෙදිලා යනවා. මේ විකර්ණය නිසා සම්පූර්ණයෙන්ම තියෙන වර්ගඵලය කැලි දෙකකට බෙදිලා යනවා. එතකොට ඒ කාරණා හතර ඊළඟට මේක අනිත් පැත්තක් තියෙනවා. මේ ප්‍රමේය විලෝමය. එතකොට දැන් මේකේ තියෙන අපි බලමු මොකද්ද මේක අහන්නේ කියලා. අපිට ඕන කොටස බලමු. AC සමානයි 16යිලු. දැන් මේක කියනවා මෙහෙම. BD කියන්නේ 12යිලු. BD කියලා කියන්නේ මෙන්න මේ පාදය. මේ පාදයේ 12යි නම් මෙයා නිසා මෙයා හරියට කැලි දෙකකට බෙදෙනවා නම් මම දැන් මේ ගාන කියවන්නේ යද්දී තාම දන්නේ නැහැ මොකද්ද මේ ගාන අහන්නේ කියලා. කියාගෙන යනකොට ගාන කියවගෙන යනකොට ඒකේ තියෙන දත්ත ටික මම මේ දාගෙන යන්නේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 12යි නම් මම දන්නවා මේක සමාන්තරාශ්‍රයක් ඉඳන් මේක 6යි මේක 6යි. ඊළඟට කියනවා AC 16ක් කියලා. AC 16ක් නම් මේක 8යි මේක 8යි. D තොරතුරු අනුව dx ධන cx ධන dc අගය සොයන්න. අපෙන් අහන්නේ එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ වටේ තියෙන දිග සොයන්න කියන එක තමයි කියන්නේ. ඉතින් දැන් අර ප්‍රමේය අනුව මම දාගෙන ගියපු ගමන් නිකම් උත්තරය ආවා. දැන් මේ ප්‍රමේය දන්න කෙනාට මේ දේ කරන්න බෑ. ප්‍රමේය දන්න කෙනාට පුළුවන් මේ විකර්ණ කියන එක සමච්ඡේදනය වෙනවා කියලා දන්න කෙනාට පුළුවන් මේ දිග සම්පූර්ණයෙන් දුන්නාම මේ දිග ගන්න. මේ දිග සම්පූර්ණයෙන් දුන්නාම මේ දිග ගන්න. මේ දිගයි ගත්තා නම් අහන දේ ටක් ගාලා පේනවා. ඉතින් සාමාන්‍යයෙන් ගානක් කියවගෙන යන ඉස්සෙල්ලා ඒ ගාන කියවගෙන යන පොඩි කොටස බව රූපය පුළුවන් නම් මාක් කරන්න. එතකොට දන්නේම නැහැ ගාන ඉවර වෙනකොට අහන දෙයට උත්තරේ නිකම්ම ඇවිල්ලා. ඉතින් මේක ඔක්කොගෙම උත්තරේ හොයන්න තියෙන අපිට තියෙන්නේ මේ 6ට 8 එකතු කරලා ආය 10ක් එකතු කරන්න. මේක සම්පූර්ණ දිග. මේකේ වටේ තියෙන පරිමිතිය තමයි අපෙන් අහලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක 18යි 6 කියලා කියන්නේ 24යි. එතකොට දානවා ඒකකය සෙන්ටිමීටර්. හරිනේ? ඒ ගාන හරි. ඊළඟට යන් 8 වෙනි ගානට. අටවෙනි ගානේ තියෙනවා වීජීය භාගයක්. ඉස්සෙල්ලා තිබ්බා වගේමයි වීජීය භාගයක් තියෙනවා. ඒකේ මේ දෙන්න හරය සමාන නැහැ. හරය අසමානයි. වීජීය අක්ෂරය ඉන්නේ උඩ. ඉතින් අපි දන්නවා සාමාන්‍ය භාගයක මේ හරය අසමානයි නම් ඒ දෙන්නාගේ කුඩාපතු ගුණාකාරය අරන් මෙතනින් තියෙනවා. හරි? ඒතර කුඩාපතු ගුණාකාරය හොයන්න මම ඔන්න ලීස් ක්‍රමයක් කියනවා මෙහෙම. මේ දෙන්නගේ කුඩාපතු ගුණාකාරය හොයන්න නම් මේ දෙන්නාගෙන් වැඩි කෙනා ගාවට යනවා. වැඩි කෙනා තමයි කවුද? 5. මේ කුඩාපතු ගුණාකාරය හොයන්න කිටි ක්‍රමයක්. අපි ඉස්සෙල්ලා ගණන් වල අපිට කුඩාපතු ගුණාකාරයක් හොයන එකක් ආවේ නැහනේ. හරි. මේක බලන්න මේකේ මම මේ කුඩාපතු ගුණාකාරය පැත්තක හොයන ක්‍රමයක් තියෙනවා. ඊට වඩා මේ ගානකදී එකපාරට ලේසියෙන් මේ කුඩාපතු ගුණාකාරය හොයන්න පුළුවන් ක්‍රමය මේ. ඒතර මේකේ මේ දෙන්නගෙන් වැඩි කෙනා ගාවට යන්න. වැඩි කෙනා තමයි 5. ඒ 5න් අහන්න අර දෙක බෙදෙනවද කියලා. 5න් දෙක බෙදෙනවද? ඉතිරි නැතුව එහෙම වෙන්නේ නැහැ. එතකොට 5න් මේ දෙක බෙදෙන්නේ නැහැ. බැරි වෙලාවකවත් මෙතන ඉන්නේ වැඩි කෙනාගෙන් අනිත් කෙනා බෙදුනොත් එයා තමයි කුඩාපතු ගුණාකාරය. දැන් මෙයා නෙමෙයි. ඒතර මෙයාගේ ඊට පස්සේ කරන්නේ අපි ඊළඟ ගුණාකාරයට යනවා. 5 ගුණාකාර 5 ඊට පස්සේ 10 15 20 ඒවා තමයි ගුණාකාර. මම මෙයාගේ ඊළඟ ගුණාකාරය වෙච්ච 10 ගන්නවා. 10 දෙකෙන් බෙදෙනවද? බෙදෙනවා. එහෙනම් මේකේ කුඩාපතු ගුණාකාරය 10යි. අන්න එතකොට අපිට ලේසියෙන් ගන්න පුළුවන් අර ලොකු දැනුමක් නැති කෙනෙකුට ටක් ගාලා මේ ගාන හදා ගන්න පුළුවන් විදිහට මම මේ කියන්නේ. සමහර අය නම් මේක දැක්ක ගමන් ටක් ගාලා මේක උත්තරේ ගන්නවා. මෙලෝඩියක් බැරි අයටත් මේ පුළුවන් වෙන තමයි මේ පේපරේ සාකච්ඡා කරගෙන යන්නේ. හරි. එතකොට මේ දෙන්නකින් වැඩි කෙනා ගාවට ගියා. එයා නෙමෙයි කුඩාපතු ගුණාකාරය වෙන්නේ. එයා ඊළඟ ගුණාකාරය තමයි අපිට ඔන්න කුඩාපතු ගුණාකාරය විදිහට ආවේ. දැන් අපි කරන්නේ මෙන්න මේ 10ට 5 කීයක් ඉන්නවද කියලා බලනවා. 10ට 5 ඉන්නව දෙකක්. චූටියට අමතක වෙනව නම් දා ගන්න ඕන. ඒ දෙක මේකෙන් වැඩි කරලා තමයි දාන්නේ. ඒතර 2x කින් වැඩි කරාම උත්තරේ මොකද්ද? 2x. ඊට පස්සේ මේ ඉන්න දන ලකුණ මෙතනින් තිබ්බා. මෙයාටත් ඔය වැඩේමයි කරන්නේ. 10ට 2 ඒවා. 10ට 2 ඒවා ඉන්නවා 5ක්. ඒ 5 මේකෙන් වැඩි කරන්න ඕනේ. මතක තියාගන්න මේ වගේ ප්‍රකාශනෙදී වැඩි කරන්නේ නැතුව අපි වැඩි කරන්න ඕන විදිහ මෙන්න මෙහෙම ලියනවා.
ඒක අපිට ගොඩක් ඕන වෙන්නේ මේ තැන්වල ඍණ හිම ආවහම මේ එකපාරට කෙලින්ම දැන් මෙයාගෙන් වැඩි කරනකොට මේකෙන් වැඩි වෙන්නත් ඕනේ මේකෙන් වැඩි වෙන්නත් ඕනේ. කෙලින්ම මෙහෙම වැඩි කරන්න යන්න එපා. මෙතන ඍණක් ආවහම ප්‍රශ්න එනවා. ඒ නිසා තමයි අපි මේ වැඩි කරන විදිහ මෙහෙම ලියාගන්නේ. පහෙන් මේ සෙට් එක වැඩි කරන්න ඕනේ. තාම වැඩි කරේ නැහැ. දැන් මම ඊළඟ පේළියේදී ඒ දේ සිද්ධ කරනවා. මේ 2x ලියනවා. ධන දාන්න නැති ඉන්න එක තමයි හොඳ. ධන දාන්න නැතුව මෙහෙම හිතන්න. මෙයා ධන මෙයත් ධන එක්කෙනෙක්. මේ ධනයි ධන. අන්න එහෙම ධන දාන්න. ඊට පස්සේ 5x ගෙන් ගුණ කරපුවාම 5x. ඊට පස්සේ මේ ධනයි මේ ඍණයි. ධනයි ඍණයි ඍණ. 5 වරක් 1 5යි. ඔන්න දැන් ගුණ කරා යටින් ඉන්නවා 10. ඊට පස්සේ අපිට තියෙන්නේ එකම જાතියයි එක ගොඩ කර දාන්න. 2x එකතු වෙන්න ඉන්නවා 5x. එහෙනම් උත්තරේ 7x. ඍණ මේ 5 ඉන්නවා යටින් 10. මේක මීට වඩා සුළු වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ 5යි මේ 10යි කපන්න එහෙම බෑ. මේවා එහෙම කපන්න බෑ. මොකද මේ 5 සහ 7x දෙන්නම මේ 10 අල්ලන් ඉන්නවා. ඉස්සරත් මම අල්ලන් ඉන්න කතාව කිව්වා. මේ ඉරේ මෙතනින් ඉඳන් මෙතෙන්ටම තියනවා කියලා කියන්නේ මේ දෙන්නම අල්ලන් ඉන්නවා මේ 10. ඒතර එක්කෙනෙක්ට විතරක් කපලා දැම්මොත් එහෙනම් මෙයාට අසාධාරණයි. හරි මෙයාට මෙයා කපලා දැම්මොත් එහෙනම් මෙයා අසාධාරණයි. මෙයාට අසාධාරණයි. ඒක නිසා එහෙම වෙන්නේ නැහැ. මේ දෙන්නකින් පොදු කෙනෙක් පිටට ගන්න පුළුවන් නම් අන්න ඒන කෙනත් එක්ක මෙයා කපලා දාන්න පුළුවන්. ඉතින් දැන් මේක පිටට ගන්නත් බෑ. ඒක නිසා මෙතනින් මේ උත්තරේ ඉවරයි. ඒතර මේකේ උත්තරේ 7x ඍණ 5 බෙදීම 10යි. ඊළඟට ගමු අපි 9 වෙනි ගාන. හරි. 9 වෙනි ගානේ අඳලා තිනවා මෙන්න මේ වගේ ත්‍රිකෝණයක්. මෙතන තියෙන වංශක 90යි. මේක මෙහෙම සමානයි කියලා දාලා තිනවා. මෙතන x, මෙතන y. එච්චරයි දත්ත තියෙන්නේ. මෙතන තියෙනවා අංශක 50යි කියලා. හරි. රූපයේ දී ඇති තොරතුරු අනුව x හා y හි අගය සොයන්න. හරි. දැන් බලන්න. ඉස්සෙල්ලා මම ප්‍රමේයයන් දෙකක් කියලා දුන්නා. ඒ ප්‍රමේයයන් දෙකට අමතරව දැන් මෙතනින් බලමු. ඒ ප්‍රමේයයන් ඇතුළත් කරගෙන මේක බලන්න මම ඔයාලට කිව්වා ඒ වෙලාවේදී ප්‍රමේයත් ආයි දිගින් දිගට එනවා කියලා. බලන්න මේ ප්‍රමේයත් මෙතන තියෙනවා. දැන් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. දැන් අපි හොයන්න ඕනේ x සහ y. අපිට මේ x හොයාගන්න පුළුවන් වෙන්න මෙහෙම. ඒකට මම ප්‍රමේය කියන්නම්. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම සෑදෙන බාහිර කෝණය. ඔන්න ප්‍රමේයක් නේ අලුත් ප්‍රමේයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර කෙනාට නෙමෙයි එයාගේ සම්මුඛ දෙන්නාට. මෙන්න මේ එයාගේ සම්මුඛ දෙන්නා. මේ පාදයක් දික් කරාම හැදෙන බාහිර කෝණය එයාගේ ඇතුලේ තමයි අභ්‍යන්තර කෙනා ඉන්නේ. ඒ අභ්‍යන්තර කෙනාට නෙමෙයි එයාගේ සම්මුඛ දෙන්නාගේ එකතුවට සමානයි. ඒ කියන්නේ අපි හිතුව මෙතන 50යි නම් මෙතනත් 50යි නම් මෙතන 100ක් වෙනවා. මෙතන x නම් මෙතන x නම් මෙතන 2x වෙනවා. හරි? හරි. අන්නේ ප්‍රමේය තමයි මෙතෙන්ට ඕන වෙන්නේ. ඒකට ඔයාලා කොලේ කීපයන් ගත්තනේ. ඒ කොලේ පෑනේ පෑනයි අරගෙන ලියාගන්න ඊළඟ ප්‍රමේය. මේකට අදාළ වෙච්ච ඊළඟ ප්‍රමේය. ලියන්න ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වේ. හරි. ස්පීඩ් වැඩි නම් ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්. හරි. දැන් එතකොට ඔය ප්‍රමේය දැන් මම භාවිතා කරලා මට පේනවා වෙන්න මෙහෙම එකක්. මේ රූපස්සේ ඔය ප්‍රමේය පුළුවන් වෙන්න ඕනේ. මම කියවනේ කටපාඩම් වෙන්න ඕනේ නෑ පළවෙනි පේපරේට ප්‍රමේය. ප්‍රමේය ඇතුලින් කියවෙන අර්ථය ගන්න තිබුණා නම් ඇති. කටපාඩම් වෙන්න ඕනේ දෙවෙනි පත්‍රය ලියනකොට. සමහර තැන්වල පළවෙනි පත්‍රයේ සමහර තැන්වල ප්‍රමේය අඩුපාඩු පුරවන්න එන තැන් එනවා. අපි දැන් මේ ගණන් ටික හදාගෙන යන් එහෙම මේ කටපාඩම් නොකර. නමුත් කටපාඩම් නැතුව ප්‍රමේය අවබෝධය තිබ්බත් මේ පළවෙනි පේපරේ හිස් තැන් පුරවන්න එන එක කොහොම හරි ගැට ගහලා දාන්න පුළුවන්. හරි. දැන් මේක බලන්න. මෙන්න මේ ත්‍රිකෝණය ඔයාලට පේනවා නම් මේ මෙතන ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා අහුවොත් මේ පොඩි ත්‍රිකෝණයක් ඉන්නවා. මේ තව ත්‍රිකෝණයක් ඉන්නවා. ඊළඟට ලොකු ත්‍රිකෝණයක් ඉන්නවා. ඔය දෙන්නම දරාගෙන. මේ විදිහට ත්‍රිකෝණ තුනක් ඉන්නවා. ඒතර මම මෙන්න මේ පොඩි ත්‍රිකෝණය ගත්තොත් මේ පොඩි ත්‍රිකෝණේ පාදයක් දික් කරාම හැදෙන බාහිර එක්කෙනා තමයි මේ x. එහෙනම් අර ප්‍රමේයට අනුව එයාගේ අභ්‍යන්තර සම්මුඛ දෙන්නාගේ එකතුවට සමානයි. එහෙනම් මේ දෙන්නගේ එකතුවට කෙලින්ම x සමානයි. එහෙනම් අපිට ලියන්න තියෙන්නේ 50ට එකතු කරපුවාම කොටුවක් දාලා තියෙනවා කියන අපි දන්නා අංශක 90යි.
සමාන වෙනවා x ට. අනිත් පැත්තට ලියන්නත් පුළුවන්. x සමානයි 50 ධන 90 කියලා. මම මේ පැත්තට ගන්නම් x සමානයි මේ 50යි 90යි එකතු කරාම අපිට එනවා උත්තරය 140යි කියලා. ඔන්න x වල ඉවරයි. දැන් y හොයන්න අපි අර කලින් කිව්ව ප්‍රමේයක් එනවා ඔන්න බලන්න. පාද දෙකක් සමාන වෙච්ච මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. මේ ත්‍රිකෝණේ පාද දෙකක් සමානයි. ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. එහෙනම් මේක y නම් මේකත් කවුද? ඒකත් y. හරි? ඒ අනුව අපිට පුළුවන් මෙහෙම. මෙතන එක්කන දැන් අපි හොයාගෙන ඉන්නේ 140යි කියලා. මෙතන 140යි, මෙයා y, මෙයා y. මම ඒක අදාළව ප්‍රකාශනයක් ලියනවා සමීකරණයක් ත්‍රිකෝණයේ ඇතුලේ කෝණ තුන් දෙනාගේ එකතුව 180යි කියන එක අරගෙන. ඉතින් මම ලියනවා මෙහෙම. x ධන y ධන y සමාන වෙනවා 180ට. x කියලා කියන්නේ අපි දන්නවා දැන් 140යි කියලා හොයාගත්තා. ධන y ධන y කියලා කියන්නේ 2y y ලා දෙන්නයි 180. මේකදී අපි ඉස්සෙල්ලාම මේ අපිට හොයන්න ඕන අකුරේ ඉන්න පදේ කවුරුවත් නෙමෙයි ගෙනියන්නේ වෙනත් පද ඉන්නවා නම් එහා පැත්තට ගෙනියන්න සමීකරණ වල. ඒ නිසා මෙයාව මෙහින්මම තියලා මම මෙයා පොඩ්ඩක් එහා පැත්තට ගිහින් දාලා ඉන්නවා. ඒතර 2y සමානයි 180 ඍණ 140. මම මෙතනට ගන්නම් මේක. ඊට පස්සේ අපිට පුළුවන් මේ දෙන සුළු කරලා දාන්න 2y සමානයි 180න් 140 ගිහපුවම 40යි. දැන් අපිට පුළුවන් මේ දෙක ඉලක්කම ගෙනියන්න වැඩි වෙලා ඉන්න කෙනෙක් එහා පැත්තට යද්දි මම කිව්වා බෙදෙනවා කියලා. එහෙනම් දැන් 40 බෙදීම 2යි. y සමානයි එහෙනම් 20යි. එතකොට x හේව 140යි y කියන්නේ 20යි. ඔයාලට තේරෙන නැති සමහර විට මෙහෙම දෙයක්. පේපරේ කතා කරගෙන යද්දී පරණ දේවල් එද්දී අපි පොඩ්ඩක් ස්පීඩ්. දැන් මම මෙතනදී මට කියන්න ඕන නැහැ නේ ප්‍රමේයන් ටික ඔක්කොම. ඒ වගේම මේ තැන් වලදී අර වැඩි වෙලා ඉන්නවා ඒ කතාව මම කලින් කිව්වා. එතකොට දැන් අපි දැන් ඕන ටික ටික ස්පීඩ් වෙනවා. ඔයාලා ඇත්තටම මේ පේපරේ සාකච්ඡා කරලා ඉවර වෙද්දී ඊළඟ පේපර් කරනකොට ඔයාලා මීට වැඩි ස්පීඩ්. මේ පළවෙනි පේපරේ ඉඳන් තමයි ටිකක් වෙලා යන්නේ මේක. දැන් අපි මම හිතන්නේ මේ ගණන් 7-8 කරන්නමත් විනාඩි 40කට කිට් වෙන්න ගිහිල්ලා ඇති. හරි? මේක ස්ලෝ එකේ යන්නේ ඕනම කෙනෙකුට තේරුම් ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් තව පේපරයක් කරලා බලන්න ඔයාලට ස්පීඩ් එක මීට වඩා වේගෙන් කරගන්න පුළුවන්. හරි. මේක මකමු. ඊළඟ ගානට යමු. මෙහෙම දීලා තියෙනවා වෘත්තයක්. මැද තියෙනවා කේන්ද්‍රය. මේ විදිහට එකක් ගහලා තියෙනවා. මෙතන මැද C දාලා තියෙනවා. B තියෙනවා. A තියෙනවා. කේන්ද්‍රයේ ඕවන වෘත්තයේ AB ජායක් වන අතර මේක ජායක්ලු ඒක අපිට පේනවා. ජායක් තමයි. වන අතර එහි මධ්‍ය ලක්ෂ්‍ය C වේ. ඒකේ මැද C ලු. ඊට පස්සේ OC හා AB අතර සම්බන්ධය ලියන්න. OC කියන එක කියන ඇඳලා නැහැ. මම පොඩ්ඩක් මේක තිත්තිරි වලින් ඇඳ ගන්නවා. OC හා ඊළඟට කියනවා OC හා AB අතර සම්බන්ධයක් ලියන්න. ඉතින් මේකෙදි මේක ප්‍රමේයයක්. මේ දෙන්න අතර සම්බන්ධයක් ලියන්න. වෘත්තයක කේන්ද්‍රයේ සිට හරිද? වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් හරියටම අපි මේ විදිහට ඉරක් ගහගෙන යනවා මේ ජායට ලම්බව වදින්න. හරි? ජායට ලම්බව වදින්න. එතකොට මේ ජායට ලම්බව වදින්න නම් ඒ කියන්නේ මෙහෙට ගහලා බෑ, මෙහෙට ගහලා බෑ, හරි මැදට ගහන්න ඕනේ. ඒ ගැහුවාම තමයි ලම්බව වදින්නේ. එතකොට ලම්බව වදිනකොට හරියට මේ ජාය දෙකට බෙදෙනවා. ඕක එකක්. ඕකේ අනිත් පැත්තක් තියෙනවා. ජායක මධ්‍ය ලක්ෂයේ සිට ජායක මැද ඉඳන් කේන්ද්‍රයට රේඛාවක් ගැහුවොත් ජායක හරි මැද හොයාගෙන කේන්ද්‍රයට රේඛාවක් ගැහුවොත් එහෙම ඒ රේඛාවයි ජායයි ලම්බ වෙනවා. අන්න ඒක තමයි අපිට මෙතනින් ඕන වෙන්නේ. ජායක මැද ඉඳන් වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට යාවන රේඛාව ජායට ලම්බ වේ. හරි? ප්‍රමේය එක. එතකොට ඔන්න මම මේක ලියන්න පුළුවන් මෙහෙම. අපිට පුළුවන් මෙන්න මෙතන දාලා තියෙනවා යා ලකුර O කියලා. මට ලියන්න පුළුවන් OC කියන එක්කෙනා ලම්බ වෙනවා කාටද? AB ට. OC හා AB අතර සම්බන්ධය ලියන්නේ කියේ මේක තමයි සම්බන්ධය. ඉතින් තනිකරම සම්බන්ධය ප්‍රමේයයෙන් තියෙන්නේ. ඒතර ප්‍රමේය වල ලියාගන්න වල අර කොලේ ලියාගන්න ප්‍රමේය මේකට අදාළ වෙච්ච වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ සිට වෘත්ත ජායක මධ්‍ය ලක්ෂයේ සිට කේන්ද්‍රයට අඳිනු ලබන රේඛාව
කේන්ද්‍රයට අඳිනු ලබන රේඛාව ජායට ලම්බ වේ. ජායට ලම්බ වේ. හරි. ඒකෙන් තමයි මේ සම්බන්ධය ගත්තේ. OC කියන එක්කෙනා ලම්බ වෙනවා ABට. ලම්බයි කියලා අපි මෙහෙම තමයි දාන්නේ. හරි. ඊළඟට යන්න. රූපයේ දැක්වෙන සිලින්ඩරාකාර බඳුනේ පතුලේ පරිධිය 10.5 cm වන අතර එහි උස 20කි. මෙම බඳුනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. මෙන්න මේ කාරණා දෙක හොඳට මතක තියාගෙන යන්න. දැන් අපිට මේ 11 වසරේ පළවෙනි වාරේ වෙද්දී මෙන්න මේකෙන් ගණන් දෙකක් වෙනවා. ඒ තමයි සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ වක්‍ර වෙලා තියෙන පෘෂ්ඨය. ඒ කියන්නේ මේ උඩ පීනයි යට පීනයි දැම්මම සැමන් ටින් එක වගේ බැරල් එක වගේ තියෙන පෘෂ්ඨයේ වර්ගඵලය. අන්නේ හොයන සූත්‍රයේ හේතුවක් අරගෙන මේ යට තියෙන පෘෂ්ඨය අයින් කරොත් එහෙම අර මෙහෙම පොලේ නැමුවන් පස්සේ එන ගොට්ට වගේ තියෙන කොටසේ මෙන්න මේ උඩ කොටස නැත්තම් මෙන්න මේ වක්‍ර වෙලා තියෙන කොටස. අන්නේ වක්‍ර වෙලා තියෙන කොටසේ පෘෂ්ඨ වර්ගඵලය හොයන සමීකරණ දෙක. ඒක නම් කටපාඩම් කරන් මතක තියාගෙන යන්න. ওই දෙකකින් එකකට එනවා. ওই දෙකකින් එකක් අනිවාර්යෙන් එනවා ගන්න. දැන් අහලා තියෙන්නේ මේකේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න හරිය ලේසියි. මෙන්න මේ වටේම තියෙන පරිධිය මෙන්න මේකෙන් වැඩි කරනවා. ඉතින් මෙන්න මේකේ පරිධිය කියලා කියන්නේ 2πr. ඒක මෙන්න මේකේ උස අපි හිතමු සිලින්ඩරයේ උස h කියලා. එහෙනම් 2πr h. මෙන්න මේක මතක තියාගන්න. බැරල් එකක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය බැරල් කොටසේ මේ වර්ගඵලය 2πr h. ඔක කොහේ හරි දැනක ලියා ගන්න. ඊළඟට මේකේ phi r l කියලා තියෙනවා. මේකේ එන විදිය ගොඩාක් දිගට තියෙනවා. මේකේ මතක තියාගෙන යන්න phi r l 2 අනම්මනම් ඒ කිසිම දෙයක් නැහැ. phi r l මේකේ තියෙනවා. මේක දෙකට කැපුවාම phi r වෙලා ඊට පස්සේ l ගෙන් වැඩි වෙනවා. ඔහොම එකක් තියෙනවා. මෙතනදී h කියලා කියන්නේ මේ තියෙන ඍජු උස. මෙතනදී l කියලා කියන්නේ මෙන්න මේ තියෙන ඇල උස. මේක ටක් ගාලා නෝට් එකක් දාගෙන යන්න. කොහේ හරි තැනක අනිවාර්යෙන් මෙන්න මේ සූත්‍ර දෙක අටපාඩම් කරගෙන ඉන්න. හොඳට මතක තියාගෙන ඉන්න. මේකෙන් පළවෙනි පේපරේට සාමාන්‍ය පෙළ දක්වාම සාමාන්‍ය පෙළටත් බහුතරයක්ම මෙන්න මේ දෙකින් එකකින් ගානක් එනවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. පළවෙනි පේපරයකට දෙවෙනි පේපරයකට තව ගණන් එනවා. හරි. දැන් බලමු අපි මේකට ඕන වෙන්නේ අර සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. මම ඊතර මේ සමීකරණය දාලා බලනවා මේකේ දීලා තියෙන දත්ත. රූපයේ දැක්වෙන සිලින්ඩරාකාර බඳුනේ පරිධිය 10.5යි. හරි. එහෙනම් මෙන්න මේ 2πr කියන සෙට් එකම 10.5යි. වැඩි කිරීම අතර එහි උස 20ක්ලු. උස 20යි. h කියලා කියන්නේ 20යි. ඒකට ඕන 20 දැම්මා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. දැන් ඉතින් වර්ගඵලය හොයන්න තියෙන්නේ. මේක වැඩි කරනකොට ඔයාලට පුළුවන් මෙහෙම. මේ 20 දැන් දශම ගානක් ඉන්නේ. මේ කඩා ගන්න පුළුවන් මේ 20 මේ 10 වැඩි කිරීම දෙකක් විදිහට. මම යටින් උඩින් ලියන්නම්කෝ මේ 10 වැඩි කිරීම දෙක නේද 20. 10 ඒව දෙකක් නේ 20. ඉතින් මේ 10 වරක් දෙක 20 වෙන්න ඉස්සෙල්ලා මේ 10 මෙයාගෙන් ගුණ කරමු. එතකොට උත්තරේ මේ දශම සිතක් පැනලා 105ක් වෙනවා. වැඩි කරන්න තියෙන්නේ දැන් දෙකින්. 105 වැඩි කරන්න තියෙන්නේ දෙකින්. එතකොට මේක අපිට දෙකින් වැඩි කරන්න පුළුවන් 210ක් කියලා එනවා. එතකොට මේක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයක්. මේකේ තියෙන එකක cm. එහෙනම් cm වර්ගය. වර්ගඵලයේ cm වර්ගය. මම මේ කෙටියෙන් සුළු කරන විදියක් කියලා දුන්නා. ඔය වගේ දේවල් කඩාගෙන නැත්තම් මේක පැත්තක ලියලා 20න් සුළු කර එහෙම ඉන්න ඕනේ නැහැ. මේ 20 කියලා කියන්නේ දකින්න 10 ඒවා දෙකක් කියලා. ඒ 10ත් එක්ක මෙයා සුළු කරන්න දශම සිත ටක් ගාලා පයින්නවා මෙහාට. අපි දන්නවා 10න් වැඩි කරලා දශම සිතක් මෙහාට පයින්නවා. 100න් වැඩි කරොත් 10 මේ දශම සිත දෙපාරක් පයින්නවා. ඉතින් 10න් වැඩි කරපුවම මොන එකපාරක් පැන්න. ඒතර 105 ආවා. අන්න අරිත් ඉන්න දෙකින් මම වැඩි කරා 105 ඒවා දෙකක් 210යි. ඔබයි කෙටි ක්‍රම ටික උදාහරණ තියාගන්න. එතකොට පේපරේට වෙලා විතර වෙනවා. බොරුවට නිකන් අමාරුව හදන්න ඕනේ නැහැ. හරි. ඊළඟට යන් 11 වෙනි ගාන. මේ 12 වෙනි ගාන. හරි. මෙම සමීකරණ විසඳීමෙන් තොරව x ධන y අගය සොයන්න. right. බලමු මොකක්ද කියලා. දැන් මේ තියෙන සමගාමී සමීකරණයක්. ඔන්න මම ඉස්සෙල්ලා කිව්වා ඔයාලට සමගාමී සමීකරණ කියලා කියන්නේ ඉංග්‍රීසි අකුරු දෙකක් ඉන්නවා. දෙකක් නෙමෙයි ඊට වැඩි ඉන්නත් පුළුවන්. අපිට තියෙන සාමාන්‍ය පෙළට තියෙන දෙකයි. ඒතර ඉංග්‍රීසි අකුරු දෙකක් මේ වගේ ඉන්න සමීකරණයක් මේ විදිහට තිබුණොත් ඕක දැන් මතක තියාගන්න මේවා සමගාමී සමීකරණ. ඕවා ඉතින් අපි විසඳද්දී අරයට එක මෙයාට දෙක දාලා එහෙම දිගට විසඳගෙන යනවා. දැන් මේක කියනවා විසඳීමකින් තොරව
x නෙමෙයි අහන්නේ y නෙමෙයි අහන්නේ x ධන y. ඔන්න ඔය වගේ එකක් ඇහුවොත් කරන්නේ මෙහෙම. දෙන්න ඇටින් ගහනවා ඉරක්. දෙන්න ඇටින් ඉරක් ගහලා මම කල්පනා කරනවා මෙහෙම. මම කල්පනා කරනවා මේ සමීකරණේ එකතු කරනවා පල්ලෙහාට. පල්ලෙහාට. මේවා මෙහාට, මේ ටික මෙහෙට, මේ ටික මෙහෙට. දැන් මම බලන්න මම මේක 1 2 කියලා දාගන්නම්. මේක 1 මේක 2. මම ඉස්සලා බලනවා මෙන්න මෙහෙම. මේ ඔයාලා කරන්න ඕන දේ 1යි 2යි එකතු කරලා බලන්න. මෙහෙම ඉරක් ගහුවා එකතු කරලා බලන්න. ඔය වගේ ගානක් මතක තියාගන්නකො. ඔය වගේ ගානක් මතක තියාගන්නේ අර x ධන y x ඍණ y කීයද? අන්න එහෙම අහද්දි x නුත් නෙමෙයි y ත් නෙමෙයි දෙන්නගේ එකතුවක් අහන්න. ඔය වගේ ඒවාට මම මේ කියන වැඩේ කරලා බලන්න. එක්ක ඔය සමීකරණ දෙක එකතු කරන්න. නැත්නම් ඔය සමීකරණ දෙක අඩු කරන්න. ඔය දෙන්නකින් එකකින් ඔය වැඩේ වෙනවා. අපි බලමු දැන් එකතු කරලා. හරි. x උයි 2යි x උයි එකතු කරපුවාම උත්තරේ 3x. ඒක බලමු. 2යි y නුයි y නුයි එකතු කරොත් ඒ 3y. ඊට පස්සේ සමානයි 7යි 11යි එකතු කරපුවාම උත්තරේ එනවා 18යි කියලා. දැන් මට පොඩි පාරක් වැදුනා මේ හැමෝම බෙදන්න පුළුවන් 3න්. හැමෝම බෙදාගෙන යනවා 3න්. බලන්න අපිට එකතු කිරීමෙන් වැඩේපත් වුණා. මේකට මේක කැපුණා x ධන. මේකට මේක කැපුණා y සමානයි. 18 බෙදන්න 3න් උත්තරේ 6යි. උත්තරය ඇවිල්ලා ඉවරයි. හරි? x මේ වගේ ගානක් આવොත් එකතු කරලා වැඩේ වුණේ නැත්තම් එකතු කරද්දි මේ කට්ටිය බින්දු වෙලා මෙහෙම බෙදා ගන්න 3 දෙනාම බෙදාගෙන ගිහිල්ලා අපිට ඕන එක්කන ගන්න බැරි වුණොත් ඔයාලා අනිවාර්යෙන් මෙතන අඩු කරලා බලන්න. ඒකෙන් උත්තරේ එයි. හරි? මේකට ගාලා හදාගන්න මේවා ගන්න මතක තියාගෙන ඉන්න. මේ වගේ ගානක් આવොත් තාම මෙහෙමයි හදාගන්න. එහෙම මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ නෝට් එකක සර් කෙනෙක් මිස් කෙනෙක් ඔයාලට උගන්වද්දී ඔයාලට පුළුවන් මේ සාර්ථක වේදී කරගන්න උගන්වන දේවල්. මොකද මෙහෙම තනින් තන දැනුම තියෙන කෙනාට උගන්වගෙන යනකොට ටක් ගාලා එක එකව පේන්න ගන්නකොට Tamanටත් ආසයි දෙනවා ගණන්වලට. අර මෙලෝඩියක් ගණන් බැරුව මුල ඉඳන්ම හදාගන්න ඉන්න කෙනාට ගණන් අල්ලගෙන සෑහෙන කාලයක් යනවා. පිළිවෙලට අල්ලගෙන යනවා. ගණන් කියලා කියන්නේ පිළිවෙලටම අල්ලගෙන යන්න ඕනේ. තනින් තන පොඩ්ඩක් අහුවෙන දේ හිතට දාගෙන ඉන්න නිකන්. හරි දැන් ඔය ගොඩක් වැඩ බැරි මායටයි ලකුණු සාමාන්‍ය 50 60ක් ගන්න අයත් එහෙම තමයි. Tamanට අහුවෙන ඉස්කෝලෙන් හරි පන්තියකින් හරි මේ වගේ වීඩියෝ එකකින් හරි Tamanට අහුවෙන මොනවා හරි කෑල්ලක් දෙකක් මොකක් හරි හිතේ තියාගෙන ඉන්න. කොයි වෙලාවක හරි මේ පාඩම උගන්වනකොට ඒක මතක් වෙලා ටක් ගාලා මේ පාඩමට ආස හිතලා ඔක්කොම පාඩමම ගොඩ යනවා. එහෙම තමයි ගණන් වල අර ට්‍රැක් එකට වැටෙන්නේ. ඒ නිසා මේව වැදගත්. හරි. ඒ ගානත් ඉවරයි. ඊළඟට යමු. AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. right බලමු. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් ඇඳලා තියෙනවා. මෙතන බිඳුව දාලා තියෙනවා. මම මේ රූප අඳින්න ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්න. නැත්තම් ඔයාලට පුළුවන් මේ පේපරේ බලාගෙනම වැඩේ කරගෙන යන්න. එනකොට ඔයාලට මේක පැහැදිලි කරන්න ලේසියි ඇඳහම. ඊට පස්සේ මෙතන 5යි මේක y අක්ෂය කියලා දීලා තියෙනවා. මෙතන b තියෙනවා. මේක x අක්ෂය කියලා දීලා තියෙනවා. හරි. ඔය ටික ඔක්කොම තියෙනවා. දැන් බලන්න AB සරල රේඛාවේ අනුක්‍රමණය සොයන්න. දැන් අපි බලමු අනුක්‍රමණය සොයන්න කිව්වහම අනුක්‍රමණය හොයන්න සමීකරණයක් තියෙනවා 10 වසරේ. m සමානයි y ඛණ්ඩාංක දෙකක් බෙදන්න x ඛණ්ඩාංක දෙකකින්. එතකොට y කියලා ලියන්නේ අපි මෙයාට y 1 මෙයා y 2. මෙයා x 1 මෙයා x 2. හරි? කවුරු හරි මෙයා y 2 නම් මෙයා x උත් 2. 1 1 2 2. ඔන්න ඔය සමීකරණය මතක තියාගෙන ඉන්න. මේ සමීකරණයට දාලා තමයි උත්තරේ ගන්න. ඉතින් ඛණ්ඩාංක දෙකක් ඕනේ. මොනවා හරි ලක්ෂ දෙකක අගයන්න ඕනේ. මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් මෙන්න මෙතනයි. මෙන්න මෙතනයි. අපි බලමු මෙතන ඛණ්ඩාංක ලියලා. අපි ඛණ්ඩාංකය කියද්දි ඉස්සෙල්ලාම ලියන්නේ x අගය. මම මෙතන චූටියට ලියන්න මේ x අගය. ඊට පස්සේ ලියන්නේ y අගය. හරි. මෙතෙන්ට දාලා x අගය x අක්ෂයට යන්න ඉන්නවා වෙන්න x අගය 2යි. මේ ඊටස් කමාවක් දැම්මා. මෙතෙන්ට දාලා y අගයට ගියා y අක්ෂයට 5යි. හරි. එතන දෙන්න හරි. ඊට පස්සේ මෙතෙන්ට බලමු. x හොයා ගන්න ඕනේ. ගියා x අක්ෂය හොයාගෙන x අක්ෂය මෙතනින් යගේ බිඳුවයි. මෙතනින් අදාළ y අගය හොයාගෙන යන්න කොහෙවත් නැහැ. එතනමයි y ඉන්නවා 1යි. මෙයා x මෙයා y. දැන් මම කවුරු හරි දෙන්නේ 1 කියලා දානවා. මම මෙයාව දාන්නම්කෝ. මෙයා 1 එහෙනම් මෙයාත් y 1. මෙයා ඛණ්ඩාංකයේ දෙවෙනි ඛණ්ඩාංකයේ මේක එහෙනම් y ගේ 2. මේක මම පළවෙනි ඛණ්ඩාංකයේ විදිහට ගත්තා. මේක දෙවෙනි ඛණ්ඩාංකයේ විදිහට ගත්තා. පළවෙනි ඛණ්ඩාංකයේ විදිහට මෙයා ගත්ත නිසා හැමෝටම 1 1 කියලා නම වැටුණා. දෙවෙනි ඛණ්ඩාංකයේ මෙයා විදිහට ගත්ත නිසා හැමෝටම 2 2 කියලා නම වැටුණා. කෙනෙකුට මේක අනිත් පැත්ත දාගන්නත් පුළුවන්. දැන් අපි අර සමීකරණයට දාලා බලමු.
මම මෙතන ආදේශ කරන්නම් m සමානයි y1 කියන්නේ කවුද කියලා බලනවා ගිහලා 5 අඩු කිරීම y2 ගින් හොයාගෙන ඉන්න ඕනේ මෙන්න 1 බෙදීම x1 කියන්නේ කවුද කියලා බලන්න ඕනේ ඔන්න 2 අඩු කිරීම x2 කියන්නේ බිඳුව right මම ඉස්සරහින් ලියන්නම් 5න් එකක් ගියා 4යි දෙකෙන් බිඳුවක් අඩු කරපුවාම අඩු වෙන්නේ නැහැ නේ කවුරුත් උත්තර 2යි 4 දෙකට බෙදිච්චාම උත්තරේ 2යි එහෙනම් මේකේ m කියන්නේ අනුක්‍රමණය 2යි හරි මේ වීඩියෝ ගොඩක් දිග්ගැස්සෙන හින්දා මම බලාපොරොත්තු වෙනවා මෙහෙම දැන් අපි මේ ගොඩක් පැහැදිලි කර යන නිසා මේ වීඩියෝ ටිකක් දිග වැඩි වෙනවා ඉතින් ඒක නිසා මම මේ පළවෙනි පේපරේ ගණන් 25 වීඩියෝ කැලි දෙකකට දාන්නම් ගණන් 25 දැන් අපි මං ගණන් 13ක් කරා තව එතකොට ගණන් 12යි තියෙන්නේ ඊළඟ ගණන් 12ක් තියෙනවා අපි මේ 13න් අපි මේ වීඩියෝ එක මේ ස්ටොප් කරලා ඊට පස්සේ අපි යමු ඊළඟ එක දෙවෙනි වීඩියෝ එකකින් මේ ඊළඟ ගණන් 25ට. එහෙම හොඳයි. ඒතර ඔයාලට පොඩි විවේකයක් අරන් ඇවිල්ලා ඊළඟ දෙවෙනි වීඩියෝ එක බලන්න පුළුවන්. එක දිගටම මේ වීඩියෝ එක බලලා ගණන් 13ක්. ඊට පස්සේ ඒ ගණන් 13 හොඳට අධ්‍යයනය කරා. තව මොනවා හරි තියෙනවා නම් අඩුපාඩු ටිකක් ඔයාලා හිතලා බලලා හදාගත්තා. ඊළඟට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මොනවා හරි මේ ප්‍රශ්නවල මම කියලා දීපු ගණන් වල කමෙන්ට් දාන්න පුළුවන් යටින්. කමෙන්ට් එකක් දාලා අහන්න මෙන්න මේක කොහොමද වෙන්නේ? මෙතන මෙහෙම දෙයක් කිව්වයි මේක මෙහෙම වෙන්නේ. ඔක්කොම සුද්ධ සිංහලෙන් සරල සිංහලෙන් සේරම කියලා දෙන්න. හරිද? මේ උපරිම සරලව කියලා දෙනවා මේ තියෙන දේවල් ටුට්ටක් වේගෙ වැඩි මම උගන්වනකොට මෙහෙම නෙමෙයි තනි කරම සරලවම කියනවා ඊට මම පාඩම් දානවා එතකොට ඒක බලන්න පුළුවන් වලට හරි අපි අද එහෙනම් මෙතනින් මේක අවසන් කරලා අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු 14 වෙනි ගානේ ඉඳන් 25 වෙනි ගානට එනකම් ඒකටත් කොලේකුයි පෑනකුයි අරගෙන පේපරේ ඊතුරු ගණන් ටික ඕන්න කරලා මේක කරන්න බැරුණා නම් කරලා ලෑස්ති වෙලා ඉන්න මේ පේපරේමයි මේ පේපරේ ඊතුරු ගණන් 25ට එනකම්ම අපි ඊතුරු ගණන් 12 කරමු ඊට පස්සේ B කොටස පටන් ගන්න ඕනේ B කොටස පටන් ගත්තාමත් B කොටසෙත් අපි බලමු සාකච්ඡා වෙන විදිහට සාමාන්‍යයෙන් පාඩම පොඩ්ඩක් කියලා දිදී කරන්න ඕනේ. ඉතින් A B කොටසේ තියෙන ඒවා පාඩම් ටිකක් කියලා දිදී කරද්දී පොඩ්ඩක් දිග්ගැස්සෙන්න පුළුවන්. ඒකත් මම එතකොට එහෙමනොත් වීඩියෝ දෙකකට දාන්නම්. ඊට පස්සේ දෙවෙනි කොටසට යන්න පුළුවන් දෙවෙනි පේපරේ බොහෝ විට මම හිතන්නේ වීඩියෝ දෙකකට නම් වැඩි වෙයි. සමහරට වීඩියෝ 3ක් 4ක් විතර වෙයි. ඉතින් මම ප්ලේලිස්ට් එකක් විතර දාලා තියන්නම්. ඒතර ඔයාලට පුළුවන් ඒක බලාගෙන යන්න. මේක පුළුවන් තරම් ඉක්මනට දාන්න මේ 2026 මේ පළවෙනි වාර පරීක්ෂණයට ඉස්සෙල්ලා පුළුවන් තරමක් දාන්න මම try කරලා බලන්න 11 වසරේවා. තව අනිත් වසර වලටත් මම දාන්න හිතන් ගන්නවා බලමු වෙලාව තියෙන අනුව අපි ඒක කරමු.